හරි පුතේ එහෙනම් අපි පාඩම පටන් ගමු. අද තමයි අපේ ICT පන්තියේ දෙවනි දවස. මේ දෙවනි දවසේ අපිට වැදගත් දේවල් ටිකක් කතා කරන්න තියෙනවා මූලික සංකල්ප ගැන. තොරතුරු හා සංවේදන තාක්ෂණයේ මූලික සංකල්ප. හරි අපි යමු පාඩමට. එතකොට මම අලුතෙන් පන්තියේ ළමෙක්ට ජොයින් වෙන විදිහ සහ ඒ කියන්නේ අදින් පස්සේ පන්තියේ ළමෙක් ජොයින් වෙනවා නම් ඒ දේවල් ගැන මම කතා කරලා තියෙනවා මේ කලින් වීඩියෝ එකේ මේ ටික මම එක්ස්ප්ලেইন කරලා තියෙනවා. ඒ නිසා මම මේ ටික දැන් නැවත එක්ස්ප්ලেইন කිරීමක් කරන්නේ නැහැ. සහ මුදල් ගේම තව සතියකින් දීර්ඝ කරලා තියෙනවා. ඒ ගැන විශේෂයෙන් කියන්න ඕන. අලුතෙන් පන්තියට ජොයින් වෙන ළමෙක් ඉන්නවා නම් දැන් මේක වීඩියෝ එක බලද්දි හරි මෙන්න මේ නම්බර් එක පාවිච්චි කරලා මැසේජ් එකක් දාලා ජොයින් වෙන්න පුළුවන්. හරි. මෙන්න මෙතන තියෙන දේවල් ගැන මම මේ විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා ගිය සති රෙකෝඩින් එකේ මම මේ ටික එක්ස්ප්ලেইন කරලා දාලා තිනවා. මේ ටික අනිවාර්යෙන් අද දෙවෙනි දවසේ සම්බන්ධ වෙන ළමෙක් ඉන්නවා නම් එයා ඒ ළමයා බලන්න පොඩ්ඩක් පළවෙනි දවසේ රෙකෝඩින් එක. තාම ගෲප් එකට ඇඩ් වෙලා නැති හෝ එහෙම මොන හරි ප්‍රශ්න තියෙන ළමයෙකුත් ඉන්නවා නම් මට මෙන්න මේ නම්බර් එකට මැසේජ් එකක් දාලා කන්ටැක්ට් කරගෙන ගෲප් එකට ඇඩ් වෙන්න සහ විශේෂ කරුණු මොන හරි තියෙනවා නම් ඒ ගැන අහන්න. හරි. එතකොට පුතේ අද අපි පාඩමෙන් කතා කරන්න යන්නේ මෙන්න මේ දේවල්. මේ දේවල් ටික තමයි අපි කතා කරන්න යන්නේ. මේ ටික තමයි learning objectives. ඉගෙනුම් ඵල. ඔයාලා මේ අද දවස අවසන් වෙනකොට මෙන්න මේ දේවල් ඔයාලට පුළුවන් කරගෙන තියෙන්න ඕන. මොනවද මේ දේවල්? අපි බලමු. දත්ත කියන්නේ කුමක්ද නිර්වචනය කරගන්න ඔයාලා දැන් දන්නවා. ඒ ටික දන්නවා. එතකොට අද විශේෂයෙන් ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ data වල ජීවන චක්‍රය කියලා දෙයක් තියෙනවා. data life cycle එක. data life cycle එක ගැන ඔයාලා පැහැදිලිව අද ඉගෙන ගන්න ඕනේ. හරිද? data වල life cycle එක මොකක්ද කියන එක පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකේ තියෙන මොනවද කරුණු කාරණා සහ ඒවා ඇයි කරන්නේ කියන දේවල් ඔයාලට අද දවස් ඉවර වෙනකොට කරගන්න පුළුවන් වෙන්න ඕන. හරි. ඊට පස්සේ දත්ත සහ තොරතුරු නිවැරදිව හඳුනා ගැනීමට මේ තියෙන process එක මොකද්ද? ඒ කියන්නේ process එක ඇයි අවශ්‍ය වෙන්නේ? දත්තයක් තොරතුරක් බවට පත් කරනකොට ඇයි process එක ඕන වෙන්නේ? අවශ්‍ය වෙන්නේ. ඇයි කියන එක ඔයාලට හරියටම අද දවසේ තේරුම් ගන්න ඕනේ. ඒක ඔයාලට පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඇයි process එකක් ඕන දත්ත සහ තොරතුරු අතරට කියලා. ආන් එක ඔයාලට පැහැදිලිව එක්ස්ප්ලেইন කිරීමේ හැකියාව තියෙන්න ඕන. හරි. ඊට පස්සේ දත්ත වර්ගීකරණය කරගන්න පුළුවන් වෙන්න ඕනේ. දත්ත කියන්නේ මොකද්ද? මෙන්න මේ වල ක්ලාසිෆිකේෂන් තියෙනවා. ක්ලාසිෆිකේෂන් of data. දත්ත වර්ගීකරණය කරන්න පුළුවන් ක්‍රමවේද කීපයක් තියෙනවා. ගුණාත්මක තොරතුරු සහ ප්‍රමාණාත්මක තොරතුරු කියලා. ආන් ඒක අද ඔයාලට අද දවස් ඉවරනකොට ඒ කොටස පුළුවන් වෙන්න ඕන. හරි. ඊට පස්සේ big data කියලා concept එකක් අද අපි ඉගෙන ගන්නවා. big data. මහා දත්ත කියලා දෙයක්. මේ මොනවද කියන එක ගැන ඔයාලට අවබෝධයක් එන්න ඕන සහ මේකේ ඇයි මේ big data මහා දත්ත විශ්ලේෂණය කරලා මොනවද අපි ගන්න ඒ නැත්තම් විශ්ලේෂණය කරලා ආයතනයකින් යම්කිසි ආයතනයක් big data පාවිච්චි කරනවා නම් ඒ big data use කරලා එයාලා මොනවද එකෙන් ගන්න බලාපොරොත්තු වෙන ප්‍රයෝජන කියන එක ගැන ඔයාලට අවබෝධයක් ගන්න පුළුවන් වෙන්න ඕනේ සහ ඒක එක්ස්ප්ලেইন කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඔන්න ඔය ටික තමයි අද අපි ඉගෙන ගන්න යන්නේ. එතකොට දත්ත තොරතුරු සහ ইনফরমේෂන් දත්ත සහ තොරතුරු සහ ඒවල සැකසීම පිළිබඳව මූලික අවබෝධය ගැන අපි පොඩ්ඩක් මතක් කරගෙන යමු. ඊයේ සතියේත් අපි දත්ත සහ තොරතුරු ගැන ගොඩක් දේවල් කරා. තොරතුරු වල ලක්ෂණ කතා කරා. ඒ වගේ ගොඩක් දේවල් කරා. හරි. එතකොට අද අපි ඒ ගැන තව පොඩ්ඩක් කතා කරමු. මුලින්ම ආරම්භයක් විදිහට කලින් දවස් ටිකත් මතක් වෙන්න අපි පොඩි මතක් කිරීමක් කරගමු මොකද්ද මේ දත්ත තොරතුරු කියන්නේ කියලා. හරි. එතකොට දත්ත සහ තොරතුරු දත්තයක් සැකසීමකින් තමයි තොරතුරක් බවට පත් වෙන්නේ. හරිද? යම්කිසි පද්ධතියක දත්තයක් සැකසීම මගින් තොරතුරු බවට පත් වෙනවා. හරි. ඔයාලට ඒක මුලින්ම ඔයාලගේ ඔළුවේ තියෙන්න ඕන අදහස තමයි ඒක. ඒ කියන්නේ ගිය සතියේත් ඔයාලා හිතලා තියෙනවා. එතකොට දැන් ඔයාලට දත්ත සැකසීමක් කරහා තමයි තොරතුරක් බවට පත් වෙන්නේ කියන එක ඔයාලා දැනගන්න ඕන. උදාහරණයක් විදිහට ගත්තොත් ශිෂ්‍යයන්ගේ ලකුණු එකතු කරලා ඒක ශිෂ්‍යයන් ගානෙන් බෙදුවට පස්සේ අපිට එනවා සාමාන්‍ය අගය, මධ්‍යන්න අගය එනවා ළමයින්ගේ නේ. ළමයි ගත්තු අගය වල සාමාන්‍ය අගය එනවා.
එතකොට මේ සාමාන්‍ය අගය හරහා අපිට පොඩි අවබෝධයක් ගන්න පුළුවන්, තීරණයක් ගන්න පුළුවන් මේ පන්තියේ කොයි විදිහට ඉගෙනීම සාර්ථකයිද වගේ දෙයක් අවබෝධයක් ගන්න පුළුවන්. ඒ වගේ දෙයක් තමයි තොරතුරක් කියලා කියන්නේ. දැන් අද පන්ති ඉවරනහමත් ඔයාලට පේපර් එකක් තියෙනවා. ඒ පේපර් එක කරාට පස්සේ හැම ළමෙක්ගෙම ලකුණු අද ප්‍රශ්න 13ක් තියෙනවා. හරිද? ළමයි ටික ලකුණු ටික එකතු කරලා ගත්තට පස්සේ ලකුණු 12ක් 13ක් කියන්නේ සාමාන්‍යගේ කියන්නේ මට ඕනේ ටිකක් වැඩි අගයක්. ඒ අගේ ලොකු අගයක් නං. ප්‍රශ්න 13ක් තියෙනකොට මධ්‍යන්නගේ මට 13ක් වගේ වෙනවනම් අන්න මට බොහොම සතුටුයි. ගොඩක් හොඳයි. ආන් ඒ වගේ අගයට එනවා නම් මට පන්ති ගැන සතුටක් ඇති වෙනවා. ඒතකොට මට මේක තොරතුරක් බවට පත් කළා. මධ්‍යන්නගේ එක ළමෙක්ගේ දොරතුරු එක ළමෙක්ගේ ලකුණු ප්‍රමාණය බලලා මට තීරණයක් ගන්න බෑ. හැබැයි ඒක තොරතුරක් බවට පත් කරලා පන්තියේ ශිෂ්‍යයන්ගේ මධ්‍යන්නගේ ලකුණු වල මධ්‍යන්නගේ ලකුණු 12යි කියලා ගත්තොත් මට කියන්නේ 13කින් 12යි මධ්‍යන්නගේ. එහෙම කියලා ගත්තොත් මට ඒ ගැන හොඳ අවබෝධයක් ගත්තා. හරි ළමයින්ට මම අද කතා කරලා තියෙන දේවල් තේරුණා කියලා. හරි ඔය වගේ තමයි දත්තයක් තොරතුරක් බවට පත් කරන්න සැකසීමක් අවශ්‍ය වෙනවයි කියන එක අපි අවබෝධය ගන්න මූලික වශයෙන්. හරි. එතකොට පුතේ ඊළඟ විදිහට ඊළඟ එක සැකසුම් පද්ධතියකට ලබා දෙන යෙදවුම් දත්ත ලෙසත් එයින් නිපදවන ප්‍රතිදාදයන් අවුට්පුට් ලෙසත් හඳුනාගත හැකිය. හරි. ඕකේ කියන්නේ මෙන්න මේ යම්කිසි පද්ධතියකට දැන් මේක පද්ධතියක් කියලා හිතන්නකෝ. මෙන්න මේ පද්ධතියකට data input කරලා ඒක process එකකට භාජනය වෙලා output වෙනකොට ඒක තොරතුරක් බවට පත් වෙනවා. ඒ output එකට අපි තොරතුරක් කියලා කියනවා. හරි. එතකොට ඒ වගේම තවත් වැදගත් කාරණාවක් තියෙනවා. එක් පද්ධතියකින් නිපදවන තොරතුරු තවත් පද්ධතියකට දත්ත ලෙස ඇතුළත් විය හැක. දත්ත විදිහට ඇතුළත් වෙන්න පුළුවන්. මෙන්න මේ ගැන අද අපි ගොඩක් ටිකක් ගැඹුරෙන් කතා කරන්න යනවා. සහ මෙන්න මේකෙන් තව චුට්ටකින් ඔයාලට ප්‍රශ්නකුත් හම්බ වෙනවා. හරිද? තව පොඩ්ඩකින් මේකෙන් ප්‍රශ්නකුත් හම්බ වෙනවා. එතකොට ඔයාලට මෙතනදී පද්ධති දෙකක් අඳුර ගන්න පුළුවන් වෙනවා. හරිද? පද්ධති දෙකක් අඳුර ගන්න පුළුවන් වෙනවා. එක පද්ධතියකින් නිපදවන තොරතුරක් තවත් පද්ධතියකට දත්තයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ එක පද්ධතියකින් නිපදවලා අවුට්පුට් කරන ඉන්ෆෝමේෂන් එක තවත් පද්ධතියක ඉන්පුට් එකක් බවට පත් වෙනවා. අන්න ඒ වගේ දෙයක් තියෙනවා. හරි. දැන් අපි බලමු ඒකට පුංචි ප්‍රශ්නයක් කරා ඔයාලට වැඩේ තේරුණාද කියලා බලමු. හරි. පුතේ මට මෙන්න මේ ප්‍රශ්නේ කියවලා මට උත්තරයක් දෙන්න බලන්න. ඔයාලගේ උත්තරේ මට ඉන්බොක්ස් කරන්න පෞද්ගලික පර්සනලි මට ඉන්බොක්ස් මෙසේජ් එකක් දාන්න මේ chat එකට. මේකට උත්තරේ කල්පනා කරලා බලලා අරගෙන මට මෙසේජ් එකක් දාන්න බලන්න. හරි. පුතේ අපි මේක සාකච්ඡා කරමු. එක් පද්ධතියකින් නිපදවන තොරතුරු ඉන්ෆෝමේෂන්. ඒ කියන්නේ පද්ධතියකට තොරතුරු ඇතුළත් කරලා ඒකේ process එකක් කරලා හරිද? ඒකේ යම්කිසි process එකක් කරලා ඊට පස්සේ අපිට එකෙන් ලැබෙන output එක information එකක් විදිහට එළියට එනවා. එක් පද්ධතියකින්. හරිද? මෙන්න අපි යම්කිසි පද්ධතියක් තියෙනවා. මේකට අපි input එකක් දෙනවා. ඒකෙන් එළියට එන එක output එකක් විදිහට අපිට තොරතුරක් විදිහට බාර ගන්න පුළුවන්. හරි. ඒක අපි තවත් පද්ධතියකට මෙන්න තවත් පද්ධතියක් තියෙනවා. මෙන්න මෙහෙම මේකට input එකක් විදිහට ලබා දෙනවා. මේ එතකොට මේ පද්ධතියෙන් එළියට ආපු ඉන්ෆෝමේෂන් එක තමයි දත්තයක් විදිහට අපි මෙන්න මේ පද්ධතියට ඉන්පුට් එකක් විදිහට ලබා දෙන්නේ. මෙන්න මේ වගේ දෙයකට උදාහරණයක් තමයි ඔයාලගෙන් මෙතන ප්‍රශ්න කරන්නේ. හරිද? මේ වගේ දෙයකට උදාහරණයක් තමයි ප්‍රශ්න කරන්නේ. එතකොට මේකේ මේ පද්ධතියෙත් ඉන්පුට් එකක් ඇවිල්ලා යම්කිසි process එකක් වෙලා output එකක් විදිහට අපිට තොරතුරක් එනවා ඇති. හරි. මෙන්න මේ වගේ දෙයක් තමයි මේකේ අහන්නේ. අපි බලමු මොකද්ද මේකේ හරියටම උත්තරේ කියලා. හරි. බැංකු පද්ධතියක ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍රයක්. ඒ කියන්නේ ATM කියලා කියන්නේ. අන්ගේ ATM කියලා කියන්නේ ටේලර් යන්ත්‍ර ස්වයංක්‍රීය automated teller machine කියලා තියෙනවා. එතකොට හරියද? අන්න ඒක තමයි ATM කියන්නේ. ඒකෙන් මුදල් ලබා ගැනීම. මේ වෙලාවේදී යම්කිසි දත්තයක් අපිට හම්බ වෙන්න පුළුවන්
ඔයාගේ බැංකු ගිණීමේ ශේෂය කොච්චරක් එළියට ගත්තද වගේ තියෙන දේවල් ඒ ATM එකේ ඩිස්ප්ලේ වෙන්න පුළුවන්. එතකොට ඒක දත්තයක් විදිහට අපිට බාරගත්ත හැකි. හරි. එතකොට දත්තයක් විදිහට බාරගත්ත හැකි. හැබැයි තවත් පද්ධතියකට මෙතන ඇතුළත් වෙච්ච දෙයක් මොකක් හරි කියනවද? නෑනේ. ඒ නිසා අපිට ඒක අයින් කරන්න පුළුවන්. හරිද? හරි. එතකොට දෙවෙනි ආන්සර් එක බලමු. පුස්තකාලයක ඇති පොත්පත් පිළිබඳ විස්තර පරිගණක දත්ත පද්ධතියකට ඇතුළත් කිරීම. මෙන්න මේ අවස්ථාවේදී අපිට එතනත් සිද්ධ වෙලා තියෙන දත්තයක් කෙලින්ම අපි පරිගණක පද්ධතියකට ඇතුළත් කරලා පමණයි තියෙන්නේ. හරිද? පරිගණක දත්ත පද්ධතියකට ඇතුළත් කරලා පමණයි තියෙන්නේ. හරි. එතකොට අපිට මේක ගන්නත් බෑ මේ තවත් පද්ධතියකට ඉන්පුට් වෙන අවස්ථාවක් කියලා. ඒ නිසා ඒකත් නෙවෙයි ආන්සර් එක. හරි. අනිත් එක කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ මිනුම් උපකරණ මගින් උෂ්ණත්වය සහ පීඩනය පිළිබඳව දත්ත ලබා ගැනීම. හරි. දත්ත ලබා ගැනීමක් තියෙනවා. නමුත් තවත් පද්ධතියකට මේක ඉන්පුට් කරලා තියෙනවයි කියලා මෙතන තියෙනවද? නෑ. එහෙම එකක් නෑ. එහෙනම් මේකත් අපිට අයින් කරන්න වෙනවා. හරි. ඊට පස්සේ ඊළඟ ආන්සර් එක විදිහට සුපිරි වේලෙන්ස සැක බිල්පත් පද්ධතිය. බිලිං සිස්ටම් එකක්. හරිද? බිලිං සිස්ටම් එකක් දිනයේ අවසානයේ නිකුත් කරන විකුණුම් වාර්තාව කළමනාකාරීත්ව තීරණ ගැනීමේ පද්ධතියකට decision support system එකට ඇතුළත් කිරීම. එතන පද්ධති දෙකක් සඳහන් වෙනවා. බිල්පත් පද්ධතියක් ඔන්න එක පද්ධතිය, අනිත් එක මේ කළමනාකාරීත්ව තීරණ ගැනීමේ පද්ධතිය. හරි. එතකොට decision making system කියන්නේ ඒක. ඔන්න ඔතනදී අපිට පද්ධති දෙකක් ඔන්න හඳුනාගෙන තියෙනවා. හරි. බලන්න මේ සුපිරි වෙලෙන්ස සඳක බිල්පත් පද්ධතිය. මේක බිලිං සිස්ටම් එක කියලා හිතන්නකෝ. හරි. දිනේ අවසානයේ නිකුත් කරලා තියෙන විකුණුම් වාර්තාව. හරිද? ඒකේ අන්න දැන් අපිට තොරතුරක් හැදිලා තියෙනවා. මේ ඔක්කොම එකතු කරලා ප්‍රොසෙස් එකක් කරලා ඔන්න අවුට්පුට් කරලා තියෙනවා අපිට බිලිං සිස්ටම් එකෙන් එළියට වාර්තාවක්, රිපෝට් එකක්. ඒක තොරතුරක් විදිහට අපිට ගන්න පුළුවන්. ඒ තොරතුර අපි තවත් පද්ධතියකට ඇතුළත් කරනවා. මොකක්ද ඒක? decision support system. decision support system එකක් කියලා කියන්නේ කළමනාකාරීත්වයකට කළමනාකරණය කරන අයට decisions ගන්න උදව් කරන සිස්ටම් එකක්. හරිද? ඒ කියන්නේ අපි හිතමු උදාහරණයක් විදිහට ඔන්න මේ සුපර් මාකට් එකක ගොඩක් මේ බ්‍රාන්චස් තියෙනවනේ. ආන්ගේ බ්‍රාන්චස් කීපයකින් ලැබෙන විකුණුම් වාර්තා සංසන්දනය කළා වගේ අපි මේ එතකොට ඒකේ ඉන්න හෙඩ්ලට ලොකු මැනේජර්ස්ලට තීරණය කරන්න පුළුවන් මොන බ්‍රාන්චස් වලින්ද වැඩිපුර සේල් එකක් වෙලා තියෙන්නේ වගේ දේවල් ඩිස්කස් මේ තීරණ ගන්න පුළුවන්. ඒ තීරණ අනුව පහවදාට මොන බ්‍රාන්ච් එකකටද වැඩිපුර සප්ලයි එකක් දෙන්න ඕන වගේ ඩිසිෂන් වලට එන්න පුළුවන්. අන්න ඒ වෙලාවේදී මෙතන මෙන්න මේ බිලිං සිස්ටම් එකෙන් අවුට්පුට් කරපු ඉන්ෆෝමේෂන් එක මෙයාට දත්තයක් විදිහට ගන්න පුළුවන්. decision support system එකට. අන්නේ decision support system එකෙන් ආයි ඉන්ෆෝමේෂන් එකක් ජෙනරේට් කරලා දෙයි අපිට මොන බ්‍රාන්චස් වලටද හෙට වැඩිපුර බඩු යවන්න ඕනේ, ඩිස්ට්‍රිබියුෂන් එක කොයි විදිහටද වෙන්න ඕනේ කියන එක ගැන හෙට අවබෝධයක් තියෙන ඉන්ෆෝමේෂන් එකක් අවුට් වෙයි. ඕන් ඔය වගේ අවස්ථාවකදී තමයි එක් පද්ධතියකින් ඉන්පුට් කරන මේ අවුට්පුට් කරන ඉන්ෆෝමේෂන් එකක් තවත් පද්ධතියක ඉන්පුට් එකක් බවට පත් වෙන්නේ. හරි. අපි අනිත් එකත් කතා කරගෙන යමු. හරි. පාසලක සිසුන්ගේ ලකුණු ලේඛනයක් ගුරුවරයා විසින් අතින් සකස් කර පසුව එය නැවත වෙනත් ලේඛනයකට පිටුවපත් කිරීම. හරි. මෙතනදිත් තියෙන්නේ ඩේටා එකක් නිකන් තව ලේඛනයකට කොපි කරනවා කියන එක විතරයි. එතකොට එතනත් අපිට පද්ධති දෙකක් හඳුනා ගන්න බෑ. ප්‍රොසෙසස් දෙකක්, කියන්නේ ප්‍රොසෙස් වෙන අවස්ථා දෙකක් හඳුනා ගන්න බෑ. ඒ නිසා ඒ පිළිතුරත් අපි වැරදි කියලා ගන්නවා. එතකොට නිවැරදි පිළිතුර වෙන්නේ 4. හරි. ඒක තමයි නිවැරදි පිළිතුර. දැන් පුතේ ඔයාලා මට ආන්සර් එකක් විදිහට ළමයි දෙන්නයි මට පිළිතුරු දුන්නේ. එතකොට මේක ටිකක් නරක තත්වයක්. හරිද? ටිකක් නරක තත්වයක්. ඒ නිසා ඔයාලා විෂය කරුණු පොඩ්ඩක් බලලා මට මේකේ පොඩියට chat එකට මේ උත්තරයක් දාන්න. එක බොහොම සුළු දෙයක් නේ. මම මයික් ඔන් කරලා කාටවත් කතා කරන්න කිව්වේ නෑ නේද? ඒ නිසා ඒක මට කරලා දෙන්න. ඔයාලට සබ්ජෙක්ට් මැටර් එක තේරුනේ නැත්තම්, මම මේ කතා කරන විෂය කරුණු තේරුනේ නැත්තම් මෙන්න මේ 6 වෙනි පිළිතුර විදිහට මම දීලා තියෙන්නේ. මට මෙන්න මේක තව දුරටත් ස්ටඩි කරන්න ඕනේ. හරි. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයා මෙන්න මේ ආන්සර් එක තෝරලා මට එවන්න.
ඒතකොට මම දන්න ඔයාට මේක තව තේරුම් කරන්න ඕනි. ඔයාට නැවත නැවත කියන්න ඕනි කියලා මට තේරෙනවා. අපි මුලින් ඉඳන් ලස්සනට වැඩ ටික කරගෙන යමු. හරිද? මුලින් ඉඳන් ලස්සනට වැඩ ටික කරගෙන යමු. මේ ඔයාලගේ ෆෝන් එක පැත්තකින් තියලා ඒක දිහා බලන්න නැතුව අනිත් පැති වලට හිත යන එක නවත්තලා චුට්ටක් අපි මේ වැඩේ ලස්සනට කරගෙන යමු. හරි. අපි බලමු මේ ඊළඟට ආයිත් තියෙන දේවල්. හරි. දත්තවල ජීවන චක්‍රය. හරි. අපි දැන් කතා කරන්නේ දත්තවල ජීවන චක්‍රය ගැන. දත්තවල ජීවන චක්‍රය කියලා කියන්නේ යම්කිසි සිස්ටම් එකකට මොකක් හරි සිස්ටම් එකකට data input කරපු දවසේ ඉඳන් හරිද? data input කරපු දවසේ ඉඳන් ඒකෙන් data අයින් වෙනකම්ම මෙන්න මේක ඇතුලේ data තව මේ data පාවිච්චි වෙලා මේක ඇතුලේ තව data create වෙන්න පුළුවන්. එතකොට මේක ඇතුලේ store කරලා තියෙන්න පුළුවන්. ඒ data ටික ඒගොල්ලන්ගේ databases ඇතුලේ store කරලා තියෙන්න පුළුවන්. නිතර නිතර ඒ දේවල් බලලා තීරණ අරන් තියෙන්න පුළුවන්. යම් යම් decision වලට ලැබිලා තියෙන්න පුළුවන්. හරි. එතකොට ඒවා තවත් වැදගත් පාර්ශවයන් කෙරෙහි වැදගත් ඒ data වැදගත් වෙන කෙනෙක්ට නීත්‍යානුකූලව පවර් දීලා තියෙන්න පුළුවන්, ලබා දීලා තියෙන්න පුළුවන්. ඔන්න ඔය වගේ අවස්ථා ටිකක් තියෙනවා. හරිද? එතකොට මෙන්න මේ ආකයිව් කියලා දෙයක්ත් තියෙනවා. ආකයිව් කියන එකේ පුතේ සිංහල වචනේ ගත්තට පස්සේ මේ ලේඛනාගාරයට ඇතුළත් කිරීම වගේ දෙයක් තමයි සිංහල වචනෙට විදිහට එන්නේ. එතකොට ආකයිව් කිරීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ data එකක් සාමාන්‍ය usage එකේ දැන් අපි නිතරම පාවිච්චි කරන දත්ත නෙවෙයි. ඔයාලගේ ෆෝන් එකේ WhatsApp එකේ පවා ආකයිව් කියලා එකක් තියෙනවා. මේ ආකයිව් කියන එකෙන් මොකද්ද වෙන්නේ? ආකයිව් කියන එකෙන් අපි කරන්නේ අපිට පස්සේ දවසක මේක ආයිත් අවශ්‍ය වෙයි කියලා හිතලා නිතර නිතර පාවිච්චි වෙන්නේ නැති දෙයක්. අපි වෙනම අරන් තියෙන එක තමයි ආකයිව් කරන එකෙන් සිද්ධ වෙන්නේ. හරි. ඒ නිසා ආකයිව් කියන එකත් සිද්ධ වෙන්න පුළුවන් මෙන්න මේ data life cycle එක ඇතුළේදී. හරි. බලමු අපි data life cycle එකේ තියෙන ප්‍රධාන කරුණු තුනක් තියෙනවා. දැන් මෙතන කීපයක් විදිහට පෙවුනට හරිද? මෙතන කීපයක් විදිහට පෙවුනට ඇත්තටම මේකේ ප්‍රධාන කරුණු තුනයි තියෙන්නේ. අපි බලමු මේ මොනවද කියලා. ප්‍රධාන අවදීන් තුනක් තියෙනවා. පළවෙනි එක තමයි දත්ත නිර්මාණය කිරීම. සිස්ටම් එකකට දත්ත නිර්මාණය කිරීම. මේක data input එක වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් input කරාට පස්සේ ඇතුලෙන් ආයිත් දත්තයක් නිර්මාණය කිරීමක් සිද්ධ වීමක් වෙන්නත් පුළුවන්. ඔය අවස්ථා දෙක තියෙනවා. හරි. ඒක තමයි පළවෙනි අවධිය. හරිද? ඊපස් දෙවෙනි අවධිය විදිහට ගන්නේ දත්ත කළමනාකරණය. දත්ත කළමනාකරණය තමයි මෙන්න මේ දත්ත data life cycle එකේ දෙවෙනි අවධිය. ඒ දෙවෙනි අවධියට තමයි මෙන්න මේ ඔක්කොම ටික වැටෙන්නේ. ස්ටෝර් කරන එක, යූස් කරන එක, ෂෙයා කරන එක, ආකයිව් කරන එක, ඉන්ෆර්මේෂන් එකක් බවට පරිවර්තනය කරන එක, මේක සිකියුරිටි සිස්ටම් එක හදන. ඒ කියන්නේ data වල සිකියුරිටි එක ලබා දෙන එක. ওই ටික ඔක්කොම වැටෙන්නේ දත්ත කළමනාකරණය කියන තැනට. data එක අප්ඩේට් කරන එක, ඔය හැමදේම දත්ත කළමනාකරණය යටතට තමයි වැටෙන්නේ. හරි. ඊට පස්සේ ආයි තව අවස්ථාවක් තියෙනවා යල් පැන ගිය දත්ත ඉවත් කිරීම. යල් පැන ගිය දත්ත ඉවත් කිරීම. අපි සාමාන්‍යයෙන් පද්ධතියක් ඇතුලේ data අපි පාවිච්චි කරපු ගමන් එකපාරට අයින් කරන්නේ නැහැ. මේක අපිට ආයිත් පාවිච්චි කරන්න බැහැයි කියන මේකෙන් අපිට ඩිසිෂන් එකකට එන්න පුළුවන් තොරතුරක් හදාගන්න බැහැයි කියලා හිතනකම් අපි මේක තියන් ඉන්නවා. ඒක එහෙම අන්න යල් පැන ගියාට පස්සේ තමයි අපි data එකක් පද්ධතියෙන් අයින් කරන්නේ. ඒක තමයි මේ යල් පැන ගිය දත්ත ඉවත් කිරීම කියලා කියන්නේ. අවසාන අදියර. මෙතනින් තමයි data එකක් පද්ධතියකින් එළියට යන්නේ. හරි. මේ තියෙන්නේ මේ අවස්ථා ටික තමයි ප්‍රධාන වශයෙන් ඔයාලගේ ගුරුවත් පොතේත් දබා දීලා තියෙන අවස්ථා ටික. data එකක් create කරන එක, manage කරන එක, removal of obsolete data. මේ obsolete කියන වචනේ ඔයාලා දන්නේ නැත්නම් මේක ඔයාලා ලියාගන්න. obsolete කියලා කියන්නේ යල් පැන ගිය කියන එක. removal of obsolete data. හරිද? අපි මේ පිළිවෙලට නෝට් එකක් ලියනවා. මම මේ ටික පැහැදිලි කරලා ඉවරුනාට පස්සේ ඔයාලට නෝට් එක දෙනවා. ඒ නිසා දැනට මේක මෙහෙම අහගෙන ඉන්න. එතකොට ඔයාලට තව චුට්ටකින් නෝට් එක ලියා ගන්නත් පුළුවන්. මේ ටික අපි ඔක්කොම තව හොඳට විස්තරාත්මකව පැහැදිලි කරලා නෝට් එක මම ලියන්න දෙන්නම්. හරි. මේකේ ඔයාලා විශේෂයෙන් මතක තියාගන්න ඕන දේ තමයි ඉවත් කරන තෙක් පවතින විවිධ අවදීන් කියන එක. data life cycle එක කියන්නේ මොකද්ද? ඇතුළත් කරපු දා ඉඳන් ඉවත් කරන දවස වෙනකන් තියෙන සියලුම දේවල් වලට තමයි අපි කියන්නේ මොකද්ද? data life cycle එක කියලා. හරි.
ඔන්න ඔය කතා ටික ඔළුවේ තියාගෙන අපි යමු ඊළඟ කොටසට. හරි. මම මේක ඔයාලට පැහැදිලි කරන්න යන්නේ බැංකින් සිස්ටම් එකක් පාවිච්චි කරලා. බැංකින් සිස්ටම් එකක් පාවිච්චි කරලා තමයි අපි මේ ගැන කතා කරන්න යන්නේ. එතකොට ගොඩක් ප්‍රායෝගිකව කොහොමද මේ data life cycle එක වැඩ කරන්නේ කියන එක ඔයාලට තේරුම් ගන්න පුළුවන්. හරි. මෙහෙමයි. පළවෙනි අවස්ථාව දත්ත නිර්මාණය කිරීම. අපි අර තුන කතා කරා විදිහටම දත්ත නිර්මාණය කිරීම තමයි මේකේ පළවෙනි අවස්ථාව විදිහට අපිට ගන්න පුළුවන් වෙන්නේ. හරි. දත්ත නිර්මාණය කිරීම. එතකොට මේකේ දත්ත නිර්මාණය කියන එකෙන් අදහස් වෙන්නේ එකක් ඇතුළත් කිරීම. පළවෙනි අවස්ථාව ඇතුළත් කිරීම. ක්‍රම දෙකක් තියෙනවානේ. පළවෙනි එතකොට දත්ත නිර්මාණය කිරීමේ පළවෙනි ක්‍රමවේදය තමයි දත්ත ඇතුළත් කිරීම. හරිද? දත්ත ඇතුළත් කිරීම. ඊළඟ එක තමයි පද්ධතිය තුළ දත්ත නිපදවීම. හරි. අපි මේක බලමු මොකද්ද මේ දත්ත නිපදවීම කියන්නේ. කොහොමද අපි දත්ත නිපදවන්නේ කියන එක අපි බලමු කතා කරමු. හරි. මේකේ පද්ධතියකට අලුතින්ම ඇතුළත් වන දත්ත ඇතුළත් වන අවස්ථාව තමයි මේක. data creation එක. දත්ත නිර්මාණය කිරීම. මුලින්ම ඇතුළත් වෙන අවස්ථාව. හරි. බැංකුවට අලුතින් කස්ටමර් කෙනෙක් ඇවිල්ලා එයාට account එකක් open කරන්න වගේ දෙයක් කරනකොට data account එකක් open කරන වෙලාවෙදි වගේ අන්න අලුතෙන් දත්ත ඇතුළත් වෙන්න පුළුවන්. එයාගේ නම, වයස, එයා ඉන්න ප්‍රදේශය, ඔයා කොච්චර ප්‍රමාණයක් මුදල් ඇතුළත් කරන්න යනවද වගේ දේවල් ඔන්න ඇතුළත් වෙනවා. එයාගේ බර්ත්ඩේ එක හොඳට මතක තියාගන්න. මෙන්න මෙයාගේ බර්ත්ඩේ එක ඇතුළත් වෙනවා. හරිද? බර්ත්ඩේ කියන්නේ මොකද්ද? එයා උපන් දිනේ අපි ඇතුළත් කරනවා. හරි. ඔන්න ඔය ටික තමයි අපිට ගන්න පුළුවන් වෙන්නේ දත්ත ඇතුළත් කිරීම විදිහට. මෙන්න මේ data හැම එකක්ම මෙයා බැංකින් සිස්ටම් එකේ සේව් කරගන්නවා එදාට. හරි. මේකේ එතකොට දැන් ඔයාලා දන්නවා දත්ත ඇතුළත් කිරීම කියන්නේ මොකද්ද කියලා. මොකද්ද මේ දත්ත නිපදවීම කියලා කියන්නේ ඊළඟට. දත්ත නිපදවීමක් කොහොමද වෙන්නේ? මෙතන දත්ත නිපදවීමක් සිද්ධ වුන්නේ නැහැ. හරි. දත්ත නිපදවීම සිද්ධ වෙන්නේ මෙහෙමයි. මේක ගොඩක් වැදගත් කාරණාවක්. ඔයාලට අමතක වෙන තැනක්. මේක අහගන්න. මේක අපිට database වලදීත් හම්බෙනවා. දත්ත නිපදවීමක් සිද්ධ වෙන්නේ මෙතනදී මෙහෙමයි. මෙයාගේ බර්ත් ඩේට් එක, උපන් දිනය මේ බැංකු පද්ධතියට ඇතුළත් කරාට පස්සේ එයාගේ වයස කියන එක මේ බැංකු පද්ධතිය හරහා ඔටෝමැටිකලිම නිපදව ගන්නවා. හරිද? ඒ කියන්නේ මේ අදාළ වර්ෂයේ අද මේ සලකා බලන වර්ෂයෙන් එයාගේ උපන් වර්ෂය අඩු කරලා එයාගේ වයස කියන සාධකයේ අවුරුදු 18ට වැඩිද අවුරුදු කීයද 65ට වැඩිද කියන දේවල් එයාලා නිපදවා ගන්නවා. ඇයි එහෙම නිපදවන්නේ? ඒක ඉන්ෆෝමේෂන් එකක් විදිහට එයාලට ඉස්සරහට ගෙනියන්න පුළුවන් දෙයක් නිසා එයාලා මේ data එක නිපදවගෙන ඒක යූස් කරන්න පටන් ගන්නවා. අවුරුදු 18ට වැඩි ළමයින්ට කියන්නේ අවුරුදු 18ට අඩු නම් විශේෂ වරප්‍රසාද මොනවා හරි දෙනවා. ඒ කියන්නේ එයාලට සෙල්ලම් බඩු දෙනවා. වගේ දේවල් කරනවා. 18ට වැඩි නම් වයස සීමාව 18ට වැඩි නම් එයාලට උසස් අධ්‍යාපනයට ලෝන් දෙනවා. වගේ දේවල් කරනවා. ඒ වගේ දේවල් කරන්ඩ මෙයාලගේ වයස වැදගත් වෙනවා. ඒතකොට වයස කියන සාධකයේ එක වෙලාවකදී තියෙන එකක් නෙමෙයි. අද මට 18යි කියලා. එහෙම නැත්නම් 17යි කියලා ඉන්පුට් කරලා ඒක හැමදාටම එහෙම තියන්න බෑ. ඒක වෙනස් විය යුතු දෙයක්. ඒ නිසා වයස කියන එක නිපදවා ගන්නවා. බැංක් සිස්ටම් එක ඇතුළේදී වයස කියන එක නිපදවා ගන්නවා. ඒතකොට data life cycle එකේ කොටස් දෙකක් තියෙනවා. එකක් දත්ත ඇතුළත් කිරීම, අනිත් එක පද්ධතිය තුළ දත්ත නිපදවා ගැනීම. ඔන්න ඔය අවස්ථා දෙක අපිට හම්බ වෙනවා. මෙයාගේ වයස මේ වයස නෙමෙයි. මෙයාගේ නම, හැඳුනුම්පත් අංකය, ලිපිනය, දුරකථන අංකය වගේ දේවල් ඉන්පුට් එකක් විදිහට ඇතුළත් කරගන්නවා. ඊට පස්සේ වයස කියන දේ ජෙනරේට් කරගන්නවා. හරි. ඕක තමයි අපිට දත්ත නිපදවා ගැනීම කියන දේ යටතේ කතා කරන්න තියෙන්නේ. අපි බලමු data කළමනාකරණය, දත්ත data management වලදී මොකද්ද වෙන්නේ කියලා. දත්ත කළමනාකරණය, බැංක් සිස්ටම් එක ඇතුලේ මොකද්ද දත්ත කළමනාකරණය කියලා කියන්නේ අපි බලමු. හරි. දත්තවල ආරක්ෂාව සහවුරු කිරීම සහ අවශ්‍ය ඕනෑම අවස්ථාවක දත්ත ලබා ගැනීමට පහසුකම් සැලසීම තමයි data management කියලා කියන්නේ. එතකොට මේ අවස්ථාවේදී data ස්ටෝර් කරලා තියාගන්න එක, data වල security එක ලබා දෙන එක, data අවශ්‍ය විදිහට use කරන එක, නීත්‍යානුකූලව ඒ දේවල් data management එකේදී සිද්ධ වෙන්න පුළුවන්. හරි. මෙතන ප්‍රධාන දෙයක් තමයි දත්තවල ආරක්ෂාව තහවුරු කිරීම. මේ මැනේජ්මන්ට් යට තියෙන ප්‍රධාන දෙයක් තමයි දත්තවල ආරක්ෂාව තහවුරු කිරීම. ඒක ඔයාලගේ ඔළුවේ තියෙන්න ඕන. හරි. එතකොට
අවශ්‍ය වෙලාවෙදී දත්ත අවශ්‍ය පාර්ශවයන්ට හරිද නීත්‍යානුකූලව ඇක්සස් කර හැකි පාර්ශවයන්ට ලබා දීම. ඔන්න ඔය දෙක අපි ඔළුවේ තියාගන්න ඕන. හරි. එතකොට උදාහරණයක් විදිහට පාරිභෝගිකයෙක් මුදල් තැන්පත් කරන්න ආවට පස්සේ හරිද? පාරිභෝගිකයෙක් මුදල් තැන්පත් කරනකොට එයාගේ බැංක් account එකේ තියෙන balance එක වැඩි වෙනවා. එහෙම නැත්නම් එයා පදිංචිය වෙනස් කරන අවස්ථාවක් ගමු. ඒ පදිංචිය වෙනස් කරන අවස්ථාවකදී එයාගේ තියෙන ලිපිනේ ඇඩ්‍රස් එක කියන එක වෙනස් වෙන්න ඕනේ. ආන් ඒ වගේ දේවල් වලදී අපිට මේ අප්ඩේට් කියන එක සිද්ධ වෙනවා. ඒ අප්ඩේට් කියන එකත් මැනේජ්මන්ට් යටතට වැටෙන දෙයක් තමයි. හරි. එතකොට මේකෙදි සිද්ධ වෙන ක්‍රියාවලිය තමයි දත්තවල ආරක්ෂාව. දත්තවල ආරක්ෂාව සඳහා සර්වර්ස් වල සර්වර් එකක් කියලා කියන්නේ අපි බැංකින් සිස්ටම් එකක් වගේ ලොකු සිස්ටම් එකක් ගත්තට පස්සේ ඒකේ ප්‍රධාන පරිගණකයක් තියෙනවා. ওই බ්‍රාන්චස් ඔක්කොම නෙට්වර්ක් කරලා ප්‍රධාන පරිගණකයක් තියෙනවා. ආන්ගේ ප්‍රධාන පරිගණක හරහා තවත් විශේෂ තෝරාගත්තු පරිගණක කිහිපයක මෙන්න මේ data තැම්පත් කරලා තියෙනවා. ආන් ඒ වගේ දෙයකට තමයි අපි කියන්නේ සර්වර් එකක් කියලා. ඒ සර්වර් එක හරහා තමයි මේ හැම බ්‍රාන්ච් එකකටම ඔයාලගේ තොරතුරු යවලා මේ ඒ ඔයාලට ඕනම ATM එකකින් සල්ලි ගන්න පුළුවන් විදිහට සකස් කරලා දෙන්නේ. ඔය වගේ තොරතුරු වල ඒ මධ්‍යගත තැනකට තොරතුරු ටික දීලා ඒ හරහා ඒක අවශ්‍ය විදිහට නීත්‍යානුකූලව පාවිච්චි කරන්න පුළුවන් විදිහට බෙදා හරින නිසා තමයි ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. හරි. එතකොට සර්වර්ස් වල එහෙම නැත්නම් ක්ලවුඩ් ස්ටෝරේජ් වල ක්ලවුඩ් කියලා කියන්නේ මොනවද? ක්ලවුඩ් කියලා කියන වචනේ ඔයාලා මෙච්චර කාලයකට අහලා තියෙන වලාකුළු විදිහට. හැබැයි ක්ලවුඩ් ස්ටෝරේජ් කියලා concept එකක් තියෙනවා. cloud computing කියලා concept එකක් තියෙනවා. ඔන්න ඔය cloud computing කියන concept එකේදී අපිට හම්බ වෙනවා වෙනත් මෙන්න මේ server එකක් වගේම හරිද? මේ දෙකේ වෙනසක් තියෙනවා. අපි මේ දේවල් තව ටික කාලයක ඇතුළත කතා කරනවා. එතකොට server එකක් වගේම අපිට මේ data ටික store කරලා තියාගන්න පුළුවන් විදිහේ ක්‍රමවේදයක් තමයි අපිට සලසලා දෙන්නේ cloud storage වලදී. මේක ගොඩක් ආරක්ෂිතයි. මේ ගොඩක් ආරක්ෂිතයි මොකද මොන ඩිසාස්ටර් එකක් ආවත් සුනාමියක් ආවත් එහෙම නැත්නම් ගම් වතුරද ඕන මොන විදිහට ආවත් මෙන්න මේ cloud storage හරහා cloud computing වලදී අපි දත්ත විවිධ ස්ථානවල ලෝකයේ විවිධ ස්ථානවල ආරක්ෂිත ස්ථානවල ස්ටෝර් කරලා මේ දත්තවල ආරක්ෂිතභාවය ගැන ලොකු සැලකිල්ලක් දක්වනවා. එතකොට ගබඩා කිරීම වැටෙන්නේත් මේ data වල management වලට. හරි. එතකොට මේවා අප්ඩේට් කරන එක මම අර කිව්වා වගේ මෙයාලා අලුතෙන් මුදල් දානකොට එහෙම නැත්නම් එයාලගේ ඇඩ්‍රස් පදිංචිය වෙනස් කරනකොට වගේ දේවල් වලදී ඔන්න අපිට මේ අප්ඩේටින් කියන කොටස ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ බලමු මේ වල ආරක්ෂාව. හැම වෙලාවෙම බැංක්ස් සම්බන්ධ data වල ආරක්ෂාව කියන දේ අපි සලකා බැලිය යුතු අනිවාර්ය වැදගත් සාධකයක්. හරිද? ආරක්ෂාව කියන එක අනිවාර්යෙන් බලන්න ඕනේ. අනවසර පුද්ගලයන්ට එන්ට වෙන්න බෑ වගේ දේවල් තියෙනවා. එහෙම ඒක රෙස්ට්‍රික්ට් කරන්න ඕනේ. මෙන්න මේක අපිට big data වලදීත් අද කතා කරන්න තියෙනවා. අපි ඒක ඒ වෙලාවෙදි තවත් ලොකු විදියකින් කතා කරමු. හරි. ඊට පස්සේ ඊළඟ ස්ටෙප් එක අපි data life cycle එකේ අවස්ථා තුනක් ගැන කතා කරා. පළවෙනි එක data create කරන එක, දෙවෙනි එක data manage කරන එක, තුන්වෙනි එක data යල්පැන ගිය දත්ත ඉවත් කරන එක. දැන් අපි යල්පැන ගිය දත්ත ඉවත් කිරීම ගැන තමයි කතා කරන්න යන්නේ. යල්පැන ගිය දත්ත ඉවත් කරන එක බැංක් සිස්ටම් එකකට අදාළව ගත්තාට පස්සේ අපි උදාහරණයක් විදිහට ගමු මේ බැංක් එක සල්ලි දාපු පුද්ගලයෙක් account එකක් තියෙන පුද්ගලයෙක් මිය යනවා. ආන්ගේ මිය ගියාට පස්සේ එයාගේ දත්ත ටික අපිට තවදුරටත් පාවිච්චි කරන්න නීත්‍යානුකූලව අයිතියක් නැහැ. යම්කිසි කාලයක් ගියාට පස්සේ එයාගේ data තියාගන්න නීත්‍යානුකූලව අයිතියක් නැහැ. හරිද? එහෙම නැත්නම් මේක සිස්ටම්ස් කුඩාකට අදාළ වෙනවා. හරිද? ඔයාලා හිතන්න ඔයාලගේ Facebook එකෙන් ඔයාලා data එකක් remove කරාට පස්සේ මොකක් හරි post එකක් අයින් කරාට පස්සේ ඔයාලගේ පෞද්ගලික තොරතුරක් ඉවත් කරාට පස්සේ එයාලට නීත්‍යානුකූලව අයිතියක් නැහැ. තවදුරටත් ඒක එයාලගේ ස්ටෝරේජස් වල එයාලගේ සර්වර්ස් වල තියාගන්න. ඒ නිසා මේ අවස්ථාවේදීත් ඒවා එයාලට remove කරන්න වෙනවා. යල්පැන ගිය දත්ත අයින් කරනවා කියන දේ කරන්න සිද්ධ වෙනවා. හරි. මේක බැංකින් සිස්ටම් එකකදී අපි තවදුරටත් බලාගමු. මේ වසර ගණනාවක් පාවිච්චි කරපු account එකක්. හරිද? බැංකුවක කෙනෙක් account එකක් විදිහට පාවිච්චි කරපු දෙයක්
account එක වහලා දැම්මට පස්සේ මේක අයින් කරාට පස්සේ එයාගේ data තවදුරටත් බැංකුවට නීත්‍යානුකූලව තියාගන්න අයිතියක් නැහැ. සහ තියාගෙන ප්‍රයෝජනයකුත් නැහැ. මෙන්න මේ අවස්ථා දෙකම එතන තියෙනවා. ප්‍රයෝජනයක් නොමැති හෝ නීත්‍යානුකූලව අවශ්‍ය නොවන දත්ත. හරිද? මේ වෙලාවේදී අපි ඒව remove කරනවා. එන්නේ remove කිරීමත් අපිට ගන්න පුළුවන් යල්පැන ගිය දත්ත ඉවත් කිරීම විදිහට. අපි තියාගන්නේ නැහැ දත්ත. ඇයි තියාගන්නේ නැත්තේ? යල්පැන ගිය දත්ත තියාගන්න එකෙන් සිද්ධ වෙන්නේ අපේ ඒ කියන්නේ බැංකින් සිස්ටම් එකක හෝ වෙන්න පුළුවන් මොකක් හරි තියෙන මේ ඩේටාබේස් එක අනවශ්‍ය විදිහට ලොකු වෙනවා. අනවශ්‍ය විදිහට විශාල වෙනවා. දැන් කොච්චර මිනිස්සු මැරිලා යන්නේද? ඒ මැරිලා ගිය මිනිස්සුන්ගේ දත්ත ටික ඇයි අපි තියාගන්නේ? ඒවා අයින් කරන්න ඕනේ. ඔන්න ඔය වගේ විශේෂ කාරණා ටිකක් තියෙනවා. ඒවා තමයි අපි ඔය කියන data removal of obsolete data. යල්පැන ගිය දත්ත ඉවත් කිරීම යටතට වැටෙන්නේ ඔන්න ඔය වගේ කාරණා. අපි බලමු මේක. මේකෙදි සිද්ධ වෙන ක්‍රියාවලිය තමයි යම් පාරිභෝගිකයෝ තම ගිණුම වසා දැමුව පසු හෝ මිය ගිය පසු નિયમિત කාලයකට පසු එම දත්ත ප්‍රධාන පද්ධතියෙන් ඉවත් කර දැමීම. archive or deletion. මේන් පද්ධතියේ ඉඩකඩ ඉතිරි වන අතර කාර්යක්ෂමතාව වැඩි වේ. පද්ධති කාර්යක්ෂමතාව කියන්නේ ස්පීඩ් එක හැදෙනවනේ. අනවශ්‍ය විදිහට data ගොඩාක් තියෙනවා නම් පද්ධති ස්පීඩ් එක නැති වෙන්න පුළුවන්. ස්පීඩ් එක හරියට හදා ගන්න පුළුවන්. අපිට සර්වර්ස් වලට ගෙවන ගාණ අඩු කර ගන්න පුළුවන්. නේ ඒ නිසා අපි මිය ගිය හෝ වසා දැමූ accounts වල තියෙන data යම් කාලයකට පස්සේ අයින් කරනවා. හරි. ඊට පස්සේ ඔන්න ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා පුතේ මේ වෙලාවේ නම් ඔයාලා මේක චුට්ටක් කියවලා මම විනාඩියක් දෙන්නම්. මේක පොඩ්ඩක් කියවලා මේකට මට ආන්සර් එකක් දාන්න බලන්න. chat එකට දාන්න මේ chat එකට. මෙන්න මේ chat එකට මේ කියවලා ඔයාලගේ ආන්සර් එක දාන්න. හරි බොහොම හොඳයි. දරුවෝ දෙන්නෙක් අපිට උත්තරේ දුන්නා. අනිත් ළමයිනුත් අපිට දාන්න බලන්න කියවලා. මේ අපි කරන වැඩේ ගොඩක් මේ ඵලදායී එකක් වෙන්න නම් ඔයාලගේ එන්ගේජ්මන්ට් එක මට හරි වැදගත්. තවත් දරුවෙක් දාලා තිනවා. ඔයාලට ලැජ්ජයි නම් කියන්නේ අනිත් කට්ටිය බලාගෙන ඉන්න වෙලාවේ දාන්න ලැජ්ජයි නම් පර්සනලි දාන්න මට. වැරදුනට කමක් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. වැරදුනාට මේ දාන්න බලන්න. උත්තරේ හිතා ගන්න බැරි නම් හරි අවුලක් නැහැ. අහගෙන හිටියේ නැහැ කියන්නකෝ. ඒත් කමක් නැහැ. දාන්න මෙතන 6 වෙනි උත්තරේ තියෙනවා. I need to study this some more කියලා. ඒක දාන්න කිසිම ගැටලුවක් නැහැ දාන්න. හරි. මං හිතනවා දැන් වෙලාව ප්‍රමාණවත් කියලා. හරි අපි සාකච්ඡා කරමු මේක. දත්ත ජීවන චක්‍රය හා සම්බන්ධ පහත දැක්වෙන ප්‍රකාශ අතුරින් වඩාත් නිවැරදි. මේ වඩාත් නිවැරදි කියන එකන හොඳට සැලකිල්ලට ලක් කරන්න ඔයාලා කියනකොට වඩාත් නිවැරදි ප්‍රකාශය තෝරන්න. data life cycle එක. දත්ත නිර්මාණය කිරීමේදී සෑම විටම දත්ත පද්ධතිය තුලම උත්පාදනය විය යුතුය. නෑ එහෙම එකක් නෑ. පද්ධතිය තුල නෙමෙයි අපිට ඉන්පුට් කරන ඒවත් ගන්න පුළුවන්. හරි. එතකොට දත්ත කළමනාකරණය දෙවෙනි එක දත්ත කළමනාකරණය යනු දත්ත ආදානය කිරීමේ ක්‍රියාවලිය පමණි. නෑ කොහෙත්ම නෑ දත්ත කළමනාකරණය කිරීමට දත්ත කළමනාකරණය කිරීම කියන කොටසට දත්ත ආදානය වැටෙන්නේ නෑ. ඉන්පුට් කරන එක. ඒක වැටෙන්නේ නැහැ. ඒක වැටෙන්නේ data creation වලට. දත්ත ආදානය කිරීම වැටෙන්නේ data creation වලට. එතකොට ඒක කොහෙත්ම දත්ත කළමනාකරණයට අදාළ නැති දෙයක්. හරි. ඊට පස්සේ තුන්වෙනි එක යල්පැන ගිය දත්ත ඉවත් කිරීම මගින් පද්ධතියේ කාර්යක්ෂම සහ ගබඩා ඉඩ පහසුකම් ආරක්ෂා වේ. ඒක හරිනේ. ඒක නිවැරදි. ඇයි එහෙම වෙන්නේ? යල්පැන ගියපු දත්ත අපි අර බැංකින් සිස්ටම් එකෙත් කතා කරා යල්පැන ගියපු දත්ත අයින් කිරීම මගින් පද්ධතියේ කාර්යක්ෂමතාවය සහ ගබඩා ඉඩ database එකේ ඉඩ වැඩි වෙනවා ආරක්ෂා වෙනවා. ඒක efficiency එකක් ඇතුව කාර්යක්ෂමව පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. හරි. ඊට පස්සේ අනිත් එක හතරවෙනි උත්තරේ දත්ත සැකසුම් චක්‍රය සහ දත්ත ජීවන චක්‍රය යනු එකම ක්‍රියාවලියකට භාවිතා කරන නම් දෙකකි. දත්ත සැකසුම් චක්‍රය කියන්නේ processing. ඒක වෙනම කතාවක්. ඒක අපි පස්සේ කාලෙකදී ඉගෙන ගමු. දත්ත ජීවන චක්‍රය කියලා කියන්නේ දත්ත ඉන්පුට් කරන එක, data creation part එක, ඊට පස්සේ data management part එක සහ data obsolete data removal of obsolete data. යල්පැන ගිය දත්ත ඉවත් කිරීම. යල්පැන ගිය දත්ත කියන කතාව හොඳට ඔලුවට ගන්න. යල්පැන ගිය කියන දේ. හරිද?
නිකම්ම data removal එකක් නෙවෙයි තියෙන්නේ. යල් පැන ගිය දත්ත පමණයි remove කරන්නේ අපි. හැම එකම අයින් කරන්නේ නැහැ. හරි. ඊට පස්සේ එතකොට මේකත් නෙවෙයි ආන්සර් එක. ඊට පස්සේ දත්ත ජීවන චක්‍රයක අවදීන් සෑම විටම අනුපිළිවෙලින් තොරව ඕනෑම අවස්ථාවක සිදුවිය හැක. නෑ ඒක කොහෙත්ම වෙන්න විදිහක් නෑ. මොකද data එකක් අපිට input කරන්න වගේ කලින් අයින් කරන වගේ දෙයක් කරන්න කොහෙත්ම අවස්ථාවක් නෑ. එතකොට ඒකත් වැරදි. එතකොට මේකේ නිවැරදි පිළිතුරු විදිහට අපි සාකච්ඡා කරපු විදිහට අපිට ගන්න වෙන්නේ තුන්වෙනි පිළිතුර. යල් පැන ගිය දත්ත ඉවත් කිරීම මගින් පද්ධතියේ කාර්යක්ෂමතාව සහ ගබඩා ඉඩ පහසුකම් ආරක්ෂා වේ. ඒක හරි. නිවැරදි පිළිතුරු 3. හරි. අපි යමු එහෙනම් ඊළඟ කොටසට. හරි. මම මේකේ data life cycle එක ගැන ළමයි වරද්ද ගන්න වැදගත් තැන් කීපයක් ඔයාලට කියන්නම්. හරි. පළවෙනි එක දත්ත කළමනාකරණය කිරීම. දත්ත කළමනාකරණය කරනවා කියලා කියන්නේ database එක save කරන එක විතරක් නෙවෙයි. හරිද? database එකකට දාන එක විතරක් නෙමෙයි දත්ත කළමනාකරණය කියලා කියන්නේ. ඒවා ආරක්ෂිතව ඒ කියන්නේ security එක තියලා ඒ කියන්නේ ඒවා ආරක්ෂිතව තැබීම. data වලට අවශ්‍ය කරන security එක. අදාළ පුද්ගලයන්ට පමණයි ඇතුළත් වෙන්න පුළුවන්. ඒවා delete කරන්න අවසර තියෙන ඒවට විශේෂ වරප්‍රසාද හිමි පුද්ගලයන්ට විතරයි. ඒ දේවල් manage කරන එක. ඒ දේවල් තමයි දත්ත කළමනාකරණය කියලා කියන්නේ. එතකොට ඒකට access කරන්න පුළුවන් වෙන්නත් ඕනේ. ඒකට අවසර තියෙන පුද්ගලයන්ට පමණයි. එහා සමානවම ඒ දත්ත manage කරන එකේදීම තමයි අපිට තියෙන්නේ data වලට access කරන්න අවශ්‍ය වෙලාවෙදී access කරන්න හැකියාව තියෙන්න ඕන. දැන් ඔයා බැංකුවට ගියාට පස්සේ බැංකුවට ගිහිල්ලා ඔයාගේ data එකක් ඔයාගේ account එකේ කොච්චර තියෙනවද? ඔයාට තියෙන account ප්‍රමාණය කීයද? ඒවල ඔයාගේ FD වල කල්පිරෙන්නේ කවද්ද? වගේ දේවල් වලට ඔයා උත්තර ඇහුවොත් ඒ වෙලාවේ එයාලට ඒකට ආන්සර් කරන්න පුළුවන් වෙන්න ඕනේ. එයාලට ඒකට උත්තරයක් දී ගන්න බැරි නම් අන්න accessibility එක නේ access කිරීමේ හැකියාව කියන එක මෙතනදී නැති වෙලා තියෙනවා. හරි. එහෙමනම් ඒක මතක තියාගන්න. අනිත් එක යල් පැන ගිය දත්ත හඳුනා ගැනීම. මම කිව්වා වගේම data removal of obsolete data කියන එකේදී ඔයාලා අයින් කරන්නේ obsolete data පමණයි. යල් පැන ගිය හෝ අනවශ්‍ය දත්ත පමණයි. හැම එකම අයින් කරන්නේ නැහැ. data remove කරනවා කියන එක තුන්වෙනි පියවර විදිහට ඔයාලා දාගන්න එපා. data remove කරන එක කියන එක විතරක් නෙමෙයි මේක ඇතුලේ තියෙන්නේ. removal of obsolete data. යල් පැන ගිය දත්ත. මෙතන මේ යල් පැන ගිය කියන කතාව හොඳට මතක තියාගන්න. හරි. ඊට පස්සේ මේ ක්‍රියාවලිය අනුපිළිවෙල දත්ත කළමනාකරණය සෑම විටම දත්තයක් නිර්මාණය කිරීමෙන් ආරම්භ වෙනවා. සහ අවසාන පියවර ලෙස තමයි තියෙන්නේ දත්තයක් delete කරන එක, dispose කරන එක. ඒක අවසාන ක්‍රියාවලිය. මේකේ මැද තමයි manage කරන ටික තියෙන්නේ. ඕක අනුපිළිවෙලක් විදිහට තමයි යන්නේ. ඒකනේ මේකට cycle එකක් කියලා කියන්නේ. මේ විදිහට තමයි යන්නේ. මේ වගේ life cycles ගොඩක් හම්බ වෙනවා අපිට මේකේදී මේ subject එකේදී. ඉස්සරහට ඒ දේවල් අපි හැමියට කතා කරමු. දැනට අපි මේ data life cycle එක ගැන මේ ටික මතක තියාගමු. data creation එක, management part එක, removal එක. හරි. එතකොට පුතේ මේ මෙන්න මේක ලියා ගන්න ඕනේ. දැන් අපි note එක ලියා ගන්නයි යන්නේ. මේ note එක චුට්ටක් ලියා ගන්න ඕනේ. හරිද? ඔයාලා ගිය සතියේ note එක ලියා ගන්න බැරි වෙච්ච ළමෙක් ඉන්නවා නම් මම මේ පළවෙනි දවසේ වීඩියෝ එක දාලා තිනවා. ඒකේ ඕක බලලා ලියා ගන්න. හරිද? එතකොට මම ඒකෙදි මේ විදිහට විශේෂයෙන් වෙන් කරලා දීලා හරි මේක ලියා ගන්න කියලා කියන්නේ. ඔයාලා චුට්ටක් ඒක කල්පනා කරලා ගිය සතියේ වීඩියෝ එක බලලා පොඩ්ඩක් කල්පනාවෙන් ලියා ගන්න ඕනේ. දැන් මේ දෙවෙනි දවසේ නෝට් එක ඔයාලා දැන් ලියා ගන්න පටන් ගන්න ඕනේ. පළවෙනි දවසේ ලියුප එකට ඉඩ නැත්තම් කියන්නේ මේ පළවෙනි දවසේ ලියලා නැත්තම් ඒකට ඉඩ තියාගෙන තමයි දෙවෙනි දවසේ ටික ලියා ගන්න ඕනේ. මේ ටික චුට්ටක් අපි දාගමු නෝට් එකක් විදියට. මේක ආයිත් අඳින්න මේක කිසිම ගැටලුවක් නැහැ. මේක තමයි අපි මේ පාඩමේ හොඳටම ඔලුවට දාගන්න ඕන කාරණාව. මේක ලියා ගන්න. ලියාගෙන මෙන්න මේ highlight කරන්න ඕන තැන් රතු පාටින් දාලා තියෙනවා. ඒවා highlight කරන්න. හරිද? හරි පුතේ මම දැන් ඊළඟ slide එකට දානවා. කවුරු හරි ළමෙක්ට මේක ලියා ගන්න වෙලාව මදි වුණා නම් screenshot එකක් ගහගන්න. Windows button එකයි print screen කියලා button එකක් තියෙනවා. ඒක ඔබලා ඔයාලගේ මේ screenshot එකක් ගහගෙන මේක save කරගන්න. මේ screenshot එකක් තියාගන්න මම අනිත් එකට මාරු කරන්නයි යන්නේ.
හරි. දත්ත ජීවන චක්‍රය මේකත් ලියා ගන්න. දත්ත ජීවන චක්‍රය මේක බලාගෙන ලියා ගන්න. බොහොම පිළිවෙලට ලස්සනට ලියා ගන්න. හයිලයිට් කරලා තියෙන කැලේ ටික හයිලයිට් කරගන්න. හරි පුතේ මේක ලියාගත්තද? හරි මම ස්ලයිඩ් එක චේන්ජ් කරන්නයි යන්නේ. මෙන්න මේ ඩයග්‍රෑම් එක ඇඳ ගන්නකො. මේ ටිකක් ලියාගෙන මේක ඉංග්‍රීසියෙන් උත් ලියා ගන්න. මේ ටික වෙනම ලියාගෙන මෙන්න මේ ඩයග්‍රෑම් එක ඇඳ ගන්න බොහොම පැහැදිලිව data creation, data management, removal of obsolete data. මේ obsolete කියන කොටස අමතක වෙනවා නම් ඔයාලට හරිද? මේක අමතක වෙනවා නම් මේක highlight කරගන්න. මම ඔයාලට ලියා ගන්න දෙන්නේ බොහොම සුළු note එකක්. කියන්නේ ඔයාලා paper එකට දැන් ඔයාලා හිතන්නකෝ වාර විභාගයට ඔයාලා උත්තර ලියන්න යනවා කියලා. ආන්ගේ වෙලාවේදී ඔයාලට විශේෂයෙන් මතක තියාගන්න ඕන ටික තමයි මම ඔයාලට ලියන්න දෙන්නේ. හරිද? ওই ටික ඔයාලට නිතරම පරිශීලනය කළා ඔය ටික නිකන් බැලුවට පස්සේ මතක් වෙනවා. හරි ඒ වගේම මම ඔයාලට print කරගන්නත් note එකක් දෙනවා. ඒක මීට වැඩිය ගොඩක් තොරතුරු විස්තර කිරීම ඇතුළත් වෙනවා. ඒක print කරගන්න පුළුවන් ඔයාලට. හරිද? ඒකේ සමහර තැන්වල බොහොම පැහැදිලිව මේ සිංහල භාෂාවෙන් විස්තර කරලා තියෙනවා සමානවම QR කේතත් මම දාලා තියෙනවා. ඒ QR එක ස්කෑන් කරාට පස්සේ ඔයාලට වීඩියෝ ලෙසන් එකකට යන්න පුළුවන්. අමාරු තැන් පැහැදිලි කරන තැන් ඒ කියන්නේ මතක තියාගන්න අමාරුයි නෑ ළමෙක්ට ටක් ගාලා ඒක ඒ ස්කෑන් කරලා ඔයාලට ගිහිල්ලා ඒක බලා ගන්න පුළුවන් විදිහේ විශේෂ ක්‍රමවේද ටිකක් හදලා තියෙනවා. ඒ වගේම මම ඔයාලගේ group එකටත් දානවා මේ අපේ group එකට අන්නේ වීඩියෝ කොටස් මම සැරින් සැරේට දානවා. එතකොට ඒ දාන ඒවා ඔයාලා නිකන් ඉන්න ගමන් view කරලා බලන්න. ඒකේ මම ඔයාලට කියන්නේ ICT කරන ළමෙක් විදිහට දැනගන්න ඕන දේවල් තමයි මම ඒක දාන්නේ. හරි මම ස්ලයිඩ් එක චේන්ජ් කරන්නයි යන්නේ. හරි ඊට පස්සේ පුතේ මාතෘකාවක් දාන්න දත්ත වර්ගීකරණය කියලා. දත්ත වර්ගීකරණය කියලා බොහොම ලස්සනට මාතෘකාවක් දාන්න. දැන් අපි දත්ත ලයිෆ් සයිකල් එක data ලයිෆ් සයිකල් එක කතා කරලා ඉවරයි. දැන් අපි කතා කරන්න යන්නේ දත්ත වර්ගීකරණය කියන කොටස. ඒක ලස්සනට ලියා ගන්න. හරි දත්ත වර්ගීකරණය classification of data. දත්ත වර්ගීකරණය කරන්න පුළුවන් ක්‍රම කීපයක්ම තියෙනවා. හරිද? මේකෙදි ඔයාලට A level මට්ටමේදී දත්ත වර්ගීකරණය කරන්න දීලා තියෙන විශේෂිතම කියන්නේ ඔයාලට පෙන්වන්න දීලා තියෙන ක්‍රමවේද දෙක තමයි ප්‍රමාණාත්මක දත්ත සහ ගුණාත්මක දත්ත කියන කොටස් දෙක. ප්‍රමාණාත්මක දත්ත සහ ගුණාත්මක දත්ත. දත්ත ওই විදිහට අපිට ප්‍රධාන කොටස් දෙකකට අපි ගුණාත්මක භාවය මත කියන්නේ දත්තවල නම්බර් එකකින් දක්වන්න පුළුවන්ද එහෙම නැත්නම් ක්වොලිටි එකකින්ද දක්වන්න පුළුවන් කියන සාධකයේ මත අපි දෙකකට බෙදනවා. හරිද? එකක් ප්‍රමාණාත්මක අනිත් එක ගුණාත්මක. ප්‍රමාණාත්මක දත්තයක් කියලා කියන්නේ අපිට නම්බර් එකක් විදිහට විශේෂයෙන්ම මේ ඉලක්කමක් මගින් ප්‍රකාශ කළ හැකි දත්තයක් නම් හරිද? ඉලක්කමක් මගින් ප්‍රකාශ කළ හැකි දත්තයක් නම් ඒකට අපි quantitative data එකක් කියලා කියනවා. ප්‍රමාණාත්මක දත්ත. ප්‍රමාණයක් තමයි දක්වන්නේ හැම වෙලෙම. ප්‍රමාණයක් තමයි අපි දක්වන්නේ මේකෙන්. ප්‍රමාණාත්මක දත්ත. ඊට පස්සේ මේවා ඉලක්කම් මගින් ප්‍රකාශ කළ හැකි දත්ත වේ. යමක් මැනීමෙන් හෝ ගැනීමෙන් ගණන් කරලා
ගන්නා අගයන් මේට අයත් වේ. වැදගත්ම දේ නම් මෙම දත්ත ගණිතමය සුළු කිරීම, එකතු කිරීම, බෙදීම වැනි සඳහා භාවිතා කළ හැකි වීමයි. සිසුවෙකු විභාගයටගත් ලකුණු පුද්ගලයෙකුගේ උස. මේ දේවල් අපිට නම්බර් එකක් විදිහට ගන්න පුළුවන් නේ. මේවා මහා ලොකු දේවල් නම් නෙමෙයි. ඔය ඉලක්කමකින් ප්‍රකාශ කරන්න පුළුවන් ඩේටා එකක් විදිහට තමයි ගන්නෙ. හැබැයි MCQ එක ලකුණු දෙකක් විදිහට ඔයාලට හම්බ වෙන්න පුළුවන්. මේක ඔයාලා ලියන 2028 ලියන A level විභාගෙදී ලකුණු දෙකේ MCQ එකකට මේක දෙන්න පුළුවන්. එතකොට මේ මොකද්ද ප්‍රමාණාත්මක මොකද්ද ගුණාත්මක කියන දේ ඔයාලට අඳුර ගන්න බැරි වුණොත් ඒක නැතුව යනවා. හරි. අපි බලමු මොකද්ද මේ ගුණාත්මක දත්ත කියන්නේ කියලා. හරි. ගුණාත්මක කියලා කියන්නේ ඉලක්කම් වලින් මැනිය නොහැකි. ඉලක්කම් වලින් මැනිය නොහැකි නමුත් යම් කිසි ලක්ෂණයක් හෝ ගුණාංගයක් විස්තර කරන දත්ත වේ. ලක්ෂණයක් හෝ ගුණාංගයක් විස්තර කරන. මේවා බොහෝ විට වචන වලින් ප්‍රකාශ කරයි. ආයතනයක කීර්ති නාමය, ගුඩ්විල් එක, ආන්ගේ ගුඩ්විල් එක වගේ දේවල් දත්ත තමයි. හරිද? ආයතනේ හොඳයි නැත්නම් ආයතනේ නරකයි වගේ දේවල්. මලක සුවඳ, රෙඩ් ෆ්ලවර්ස්. හරිද? අපිට රතු පාට මල් ලිස්ට් එකක් ගන්න පුළුවන්. ආන් ඒ වගේ දේවල් ගත්තොත් ඒවා අපිට ගුණාත්මක දත්ත කියලා කියන්න පුළුවන්. පුද්ගලයෙකුගේ හැසිරීම, ප්‍රචණ්ඩකාරී හැසිරීමක්. එහෙම නැත්නම් බොහොම හොඳ හැසිරීමක්, නිවිච්ච පුද්ගලයෙක්. ඕන් ඔය වගේ දේවල් වලට තමයි අපි කියලා කියන්නේ ගුණාත්මක දත්ත කියලා. ක්වොලිටේටිව්. කලින් එක ක්වොන්ටිටේටිව්, දැන් එක ක්වොලිටේටිව්. ක්වොලිටි එක ගුණාංගයක්. යම් කිසි ලක්ෂණයක් හෝ ගුණාංගයක් විස්තර කරන දෙයක් තමයි අපි මේකට මේ ගුණාත්මක ක්වොලිටේටිව් ඩේටා එකක් කියලා කියන්නේ. හරි. මෙන්න මේකත් අපි පොඩි නෝට් එකක් දාගමු. මේක හොඳට ඔලුවට දාගන්න ඕනේ. මොකද මෙතනත් ඔයාලට මම ප්‍රශ්නයක් දෙනවා. ඒකටත් ආන්සර් එකක් මට ඕනේ. හරිද? මේක හරහා පොඩි ප්‍රශ්නයක් දෙනවා ඊළඟට. ඒකට ආන්සර් එකක් ඕනේ. ඒ නිසා මේක පැහැදිලිව ලියා ගන්න දැන්. විනාඩියක් දෙකක් අරගෙන මේක ලියා ගන්න. හරිද පුතේ ලියාගත්තද? තව වෙලාව ඕන කෙනෙක් ඉන්නවද? මම ස්ලයිඩ් එක චේන්ජ් කරන්න යන්නේ. එහෙම අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියන්න මට. තව ඕනනම්. හරි. අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට. හරි. දැන් මේකේ ඔයාලට මේ හම්බ වෙලා තියෙනවා ප්‍රශ්නයක්. ප්‍රමාණාත්මක සහ ගුණාත්මක දත්ත වෙන් කරන්න. හරි. පුතේ මට ඔයාලා ටයිප් කරන්න. හරිද? ඔයාලගේ chat එකේ ටයිප් කරන්න මේකේ තියෙන මේ quantitative data ටික. quantitative ප්‍රමාණාත්මක දත්ත ටික. ප්‍රමාණාත්මක දත්ත ටික මුලින්ම එවන්න. මේ අට කියවලා බලලා ප්‍රමාණාත්මක දත්ත ටික ලියාගෙන අන්න ඒ ටික මට එවන්න chat එකට දාන්න. ප්‍රමාණාත්මක මේ ටික ප්‍රමාණාත්මක ටික. මේකේ නම්බර් එක මෙන්න මේ වල නම්බර්ස් වලින් ඔයා සිලෙක්ට් කරලා ඒ නම්බර්ස් ටික දාන්න බලන්න chat එකට. හරි ගොඩක් හොඳයි. හරි ගොඩක් හොඳයි. එතකොට මට ඔයාලා මේකේ ආයිවන්න මේ ගුණාත්මක දත්ත ටික ලිස්ට් කරගන්න. ගුණාත්මක දත්ත ටිකත් ඔහොම මේ ලිස්ට් කරලා එවන්න බලන්න. ගොඩක් හොඳයි. ගුණාත්මක ඒවා මොනවද කියලා. මේවා ගොඩක් ලේසි ඒවා. නමුත් මේවා පුතේ මේ ලේසි වැඩිකමටම අමතක වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි මේවා මේ පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරලා තියාගමු. මොකද මේවා මේ පළවෙනි පාඩම් ගොඩක් ලේසි. මේ ඉස්සරහට යනකොට පළවෙනි පාඩම ගැන අපිට ලොකු අවධානයක් යොමු කරන්න බෑ. ඒ කියන්නේ අපි දැන් රිවිෂන් කරන කාලයක් එනවනේ. රිවිෂන් ආයි මතක් කරගෙන යන කාලයක්. කියන්නේ දැන් ඔයාලා 28 ලියනකොට 28 අපි අගෝස්තු එක්සෑම් එක අනිවාර්යෙන් ඔයාලගේ අගෝස්තු මාසෙට එයි මේ පහුවෙන එකක් නෑ. අගෝස්තු මාසෙට වගේ එයි. ඒ අගෝස්තු මාසෙට වගේ එනකොට අපි සාමාන්‍ය ජනවාරි වල විතර රිවිෂන් එක පටන් ගන්නවා. හරිද? ජනවාරි වල විතර රිවිෂන් පටන් ගන්නවා. එතකොට මේ රිවිෂන් වලදී මේ පළවෙනි පාඩම් දෙවෙනි පාඩම් ගැන ලොකුවට අවධානය යොමු කරන්නේ නැහැ. ඊට වැඩි අවධානය යොමු කරන්න ලොකු පාඩම් තියෙනවා. ඒ නිසා මේ ටික මෙතනදී දාගන්න හොඳට. හරිද? මේ ටික හොඳට මතක තියාගන්න, ඔලුවට දාගන්න. මේ මොන අපි කතා කරන දේවල් හොඳට ගන්න. අභ්‍යාස කරලා අපි ඒව හොඳට මතකට දාගමු. හරි.
හරි ඔයාලා ඒ ටිකත් හරියටම කරා. එතකොට මේ හරි බොහොම හොඳයි. අනිත් ලියන්න නැති ළමයිනුත් මෙතනින් එහාටවත් ලියන්න කියලා මං ඉල්ලනවා. හරිද? මතක් කරනවා. හරි. අපි යමු එහෙනම් ඊළඟ කොටසට. ඔයාලා මේ උත්තර ටික තමයි ලියාගත්තේ. හරි. ඒ ටික හරි. ඊට පස්සේ data එකක ප්‍රධාන data මේ information එක. හරිද? information එක golden rule එකක් කියලා දෙයක් තියෙනවා. golden rule of information. තොරතුරු ස්වර්ණමය නීතිය කියලා තමයි ඒක හඳුන්වන්නේ. හඳුන්වලා තියෙන එක. ඒකෙදි කියන්නේ තොරතුරුක වටිනාකම තීරණය කරන ප්‍රධාන සාධකය වන්නේ කාලීන බවයි. කාලීන බව තමයි ප්‍රධානම වටිනාකම තීරණය කරන ප්‍රධාන සාධකය. එහෙම කියන්නේ ඉන්ෆර්මේෂන් එක වටිනාකම වැඩිපුරම තියෙන්නේ ඒක ජෙනරේට් වෙච්ච දවසේ. උදාහරණයක් විදිහට අපි ගමු මොකක් හරි කම්පැනි එක ෂෙයා මාකට් එකේ. හරිද? ෂෙයා මාකට් එකේ මොකක් හරි කම්පැනි එක ඩේට් මේ ලාභාංශ නිකුත් කරන්න යනවා. ලාභ ඒගොල්ලෝ උපයපු ලාභ කොටස් එක නිකුත් කරන්න යනවා. ඒව හම්බ වෙන්නේ කොටස් හිමියන්ට. එතකොට ඒ වෙලාවේදී අන්න ෂෙයා එක මිල ගොඩක් වැඩි වෙනවා. ඒක නිකුත් කරන්න යනවයි කියපු වෙලාවේදී සෑහෙන ප්‍රමාණයකින් ඒ වගේ දෙයකදී මිල වැඩි වෙනවා. ආන් ඒ වෙලාවේදී තමයි ඒ වගේ තොරතුරකදී තමයි ඒකේ කියන්නේ කාලීන බවත් එක්ක අද ලොකු ලාභාංශයක් දෙනවයි කියලා කිව්වනම් අද රෑ 8 වෙනකොට data එක මේ ෂෙයා එක අතේ තියන් ඉන්න මිනිස්සුන්ට ලාභාංශයක් දෙනවයි කියන මේ තොරතුරු ආවනම් ඒක වටින්නේ මට අද දවස් ඇතුළත. මට තව සතියක් ගිහිල්ලා ඒකෙන් වැඩක් නැහැ. තව සතියක් ගිහිල්ලා ඒක අරගන්නකොට වැඩක් නැහැ. අද තමයි මට ඒකේ වටිනාකම තියෙන්නේ. ඒ නිසා අපි තොරතුරක golden rule එක විදිහට අපි හඳුනා ගන්නවා තොරතුරක වටිනාකම තීරණය කරන ප්‍රධානම සාධකයේ කාලීන බවයි කියලා. අපි තොරතුරක ලක්ෂණ අඳුනගත්ත පහක් නේ අදාළ බව රිලෙවන්සි එකනේ අදාළ බව කාලීන බව නිවැරදි බව සම්පූර්ණ බව තේරුම් ගත හැකි බව ඔන්න ඔය වගේ ලක්ෂණ ගොඩක් අපි අඳුනගත්තා ලක්ෂණ පහක්. ඒතකොට ඒකෙන් කාලීන බව තමයි ප්‍රධානම ලක්ෂණය. තොරතුරක වටිනාකම තීරණය වෙන්න කරන ප්‍රධානම ලක්ෂණය. ඒව තමයි කාලීන බව තමයි ප්‍රධානම ලක්ෂණය තොරතුරක වටිනාකම තීරණය කරන්නේ. හරි. මෙන්න මේකත් ඔයා ලියා ගන්න ඕන දෙයක්. මේකත් ඔයා පොඩි නෝට් එකක් දාගන්න. golden rule of information කියලා. මෙන්න මේ නෝට් එක ඇඳගන්න. මේකේ නෝට් එක ලියා ගන්න. මේක ගොඩාක් ඔයා මෙච්චර විස්තර කරලා ලියාගත්තේ නැතත් ඔයා අනිවාර්යෙන් ලියා ගන්න මේක පැහැදිලිව මේ තොරතුරක වටිනාකම තීරණය කරන ප්‍රධාන සාධකයේ කාලීන බවයි කියලා ලියා ගන්න. golden rule of information. ඒක ලියාගෙන ඒක යටින් මෙන්න මේ graph එක ඇඳ ගන්න. මේක මතක් කරලා මෙතනට value කියලා දා ගන්න ඕනේ. හරිද? මේ ප්‍රස්තාරේ මෙතනට value කියන එක එනවා. වටිනාකම වැඩි වෙන්නේ කාලය අඩුම තැන. ඔය දැන් මේක බිඳුව 1 2 කොහොම දාගෙන යනකොට හරිද? තොරතුරක කාලය වැඩි වෙන්නේ මේ වටිනාකම වැඩි වෙන්නේ මෙන්න මේ වගේ අවස්ථාවකදී. ඒ කියන්නේ ඒක තොරතුරක් ජනනය වෙච්ච අවස්ථාවේදී තමයි ඒකේ වටිනාකම වැඩි. value එක ගොඩක් වැඩි. මෙතන මේ value එක වැඩිම අවස්ථාව. මේ පැත්තේ value එක. මේ පැත්තේ time එක. මේ කාලය වැඩි වේගන යන කාලය ගත වෙන්න මොකද්ද වෙන්නේ? තොරතුරේ තියෙන වටිනාකම අඩු වෙනවා. මේක ලියාගෙන ඔය graph එක ඇඳ ගන්න. හරි. දැන් මෙතනදී තව කෙනෙක්ට හිතෙන්න පුළුවන්. මෙතනදී යම්කිසි ළමෙක්ට හිතෙන්න පුළුවන්. ඇයි එහෙම කියන්නේ මේ කල් යන්න තොරතුරු වල වටිනාකම වැඩි වෙන දේවලුත් තියෙනවනේ කියලා. කාලේ ගත වෙන්න තොරතුරු වටිනාකම වැඩි වෙන්න දේවල් තියෙනවා. උදාහරණයක් විදිහට හිස්ටරි එක ගැන එහෙම ගත්තට පස්සේ අපි හිස්ටරි ගැන ස්ටඩි කරනකොට අපි හිතමු මේ ලංකාවේ ඔය රාවණ රජුගේ මොකක් හරි රහසක් ගැන වගේ දෙයක් අපි හොයාගත්තොත් ඕක අපිට තව කල්යන්න තමයි යෝගේ වටිනාකම වැඩි වෙන්නේ නේ. ලංකාවේ තියෙන ගොඩක් වටින දේවල් නේවා. ඒතර කල්යන්න තමයි අපිට මේ දේවල් වල වටිනාකම වැඩි වෙන්නේ. හැබැයි අප මේ වෙන්නේ මේ අපේ සිලබස් එකට අනුව අපි ICT වලදී අපි ගොඩක් කතා කරන්නේ
විෂය නිර්දේශයට අනුව අප කතා කරන්නේ sannivedana හා තීරණ ගැනීමේ තොරතුරු පිළිබඳව පමණි. අපිට තීරණයක් ගන්න, ඩිසිෂන් එකක් ගන්න වැදගත් වෙන තොරතුරු ගැන තමයි අපි කතා කරන්නේ. හරිද? ඒ නිසා අර වගේ මේ ICT world එකට ඩිරෙක්ට්ලිම රිලේටඩ් නැති තොරතුරු ගැන නෙමෙයි අපි මේ මෙන්න මේ chart එක ඇඳලා පෙන්නුවේ. හරිද? ඒ නිසා ඔය යටින් ලියා ගන්න ඕනේ. මෙන්න මේ විෂය නිර්දේශයට අනුව අප කතා කරන්නේ sannivedana හා තීරණ ගැනීමේ තොරතුරු පිළිබඳව පමණි. කියන එකත් ඔයා පොඩි නෝට් එකක් දාගන්න. නෝට් එක දාගත්තේ නැත්නම් ඔයා ඒක ඔළුවේ හරි තියාගන්න. මේ තොරතුරු කියන්නේ හැම තොරතුරකම නෙමෙයි මෙන්න මේ වටිනාකම ගැන කතා කරන්නේ. ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි වලට අදාළ තොරතුරු ඉන්ෆර්මේෂන් ඇන්ඩ් කමියුනිකේෂන් ටෙක්නොලොජි වලට අදාළව තමයි මේ තොරතුරු ගැන අපි මේ විදිහේ graph එකක් ඇඳගත්තේ කියන එක. හරි. එතකොට ඔන්න පුංචි ප්‍රශ්නයක් තියෙනවා. තොරතුරක වටිනාකම තීරණය කරන ප්‍රධාන සාධකයක් වන කාලීන බව timeliness යන සංකල්පය වඩාත්ම නිවැරදිව පැහැදිලි කරන ප්‍රායෝගික අවස්ථාව කුමක්ද? හරි. මෙන්න මේකට පුතේ කියවලා මට ආන්සර් එක දෙන්න මේකටත්. ඔයාලා කතා කරන්නේ නැහැ නේද? මයික් එක කතා කරන්න, මයික් එක ඔන් කරලා කතා කරන්න තාම ඔයාලා බයයිනේ. ඒ නිසා මෙන්න මේකට ආන්සර් එක දාන්න මට chat එකට. MCQ එකකට හම්බ වෙන්නේ ඔයාලට තප්පර 144යි. ඒ කියන්නේ විනාඩි 2කුත් තප්පර 24ක්. හරිද? මේ වගේ පාඩම් වල තියෙන MCQ වලට බොහොම සුළු කාලයක් ගන්න එක තමයි වැදගත් වෙන්නේ. උත්තරේ ගැන ගොඩාක් කල්පනා කරන්නේ නැතුව ඔයාට උත්තරේ ගන්න මේ විෂය කරුණු හරියටම දැනගෙන තියෙනවා නම් ඔයාට කෝකද හරියන නැත්තේ කියලා කල්පනා කර කර ඉන්නේ නැතුව හරිද හරියටම රිලේට් කරගෙන මේ ආන්සර් එක ටක් ගාලා ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. හරි මට එක ළමෙක්ගෙන් උත්තරයක් හම්බුණා. හරි අනිත් ළමයිනුත් දාන්න බලන්න ටක් ගාලා. මේ පාඩම් වල ගොඩක් ලේසි. හරි දැන් අපි තව ඉස්සරහට යනකොට අපි ඔයාලට හම්බ වෙන පාඩම් වල සමහර ලාට විනාඩි 2කට වැඩිය කල්පනා කරන්න තියෙන දේවල් තියෙනවා. ඒ ප්‍රශ්නයක් කරනකොට. හරිද? හරි පුතේ ගොඩක් හොඳයි. හරි උත්තර එනවා. හරි එතකොට මේකෙදි මම උදාහරණයටත් මට මතක වෙලා මම ගත්තේ මේකම තමයි කොටස් වෙළඳ පොලේ මිල ගණන පිළිබඳව දත්ත. ඒවා නිකුත් වන මොහොතේම ආයෝජකයෙකුට ලැබීම. හරි. අන්නේ කොටස් වෙළඳ පොලට නිකුත් වෙන අවස්ථාවේදීම හොඳ හරි නරක හරි data එකක් information එකක් මොකක් හෝ ඒවා ඒ වෙලාවෙදි ලැබිච්ච අවස්ථාවෙදි තමයි අපිට ගොඩක් වැදගත් වෙන්නේ. හරි. අනිත් ඒ ඔක්කොම වැරදි. හරි. ඊට පස්සේ දැන් ඔයා මාතෘකාව දාගන්න ඕනේ big data කියලා. දැන් කතා කරන්න යන්නේ අපි big data ගැන. මහා දත්ත. big data කියලා දාගන්න. big data සිංහලෙන් ලියා ගන්න මහා දත්ත කියලා. හරි. අපි දැන් big data ගැන කතා කරමු. big data කියලා කියන්නේ මොකද්ද? විශේෂයෙන්ම big data කියලා කියන්නේ මොකද්ද කියලා අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ. ඒක තමයි පළවෙනි දේ. හරි. big data එකක් කියලා කියන්නේ සාම්ප්‍රදායික සැකසුම් පද්ධති. මෙතන සාම්ප්‍රදායික සැකසුම් පද්ධති විදිහට ගන්න පුළුවන් අපිට අපේ සාමාන්‍ය ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක පාවිච්චි කරලා ඔය කරන පොඩි කියන්නේ ඔය මධ්‍යම ප්‍රමාණයෙන් කරගන්න සැකසීම්. ඊට පස්සේ Excel sheet එකක් පාවිච්චි කරලා කෙනෙක් කරගන්න ඔය ගොඩක් ෂොප් වල අදටත් පාවිච්චි කරනවා Excel පාවිච්චි කරලා තමයි එයාලා ඒගොල්ලන්ගේ data manage කරගන්නේ. ඒක පොඩි database එකක් පාවිච්චි කරලා වැඩි ලොකු තාක්ෂණයක් පාවිච්චි කරන්නේ නැති ලොකු processing power එකක් නැති computers වල තියෙන databases පාවිච්චි කරලා manage කරන systems තියෙන ඕන තරම්. අන්න ඒ වගේ systems වලට handle කරගන්න බැරි මට්ටමේ ගොඩක් ලොකු data එකක්. හරිද? ගොඩක් ලොකු data එකක් තමයි අපි big data එකක් විදිහට හඳුන්වන්නේ. දැන් මේකේ උදාහරණයක් විදිහට අපි ගමු සාමාන්‍ය පොඩි මාකට් එකක තියෙන සිස්ටම් එකක් තියෙනවා
පොඩි මාකට් එකේ තියෙන සිස්ටම් එකක් තියෙනවා. එයාලගේ data ටික සේව් කරගන්න දවස අවසානයේ සිද්ධ වෙලා තියෙන sales මොනවද ලැබිලා තියෙන orders ඒ ටික ඒගොල්ලෝ manage කරගන්න ඒගොල්ලන්ගේ Excel sheet වලට දාගන්නවා. හරි. ඒව තමයි ඔය පොඩි දේවල්. ඒ කියන්නේ ඒක big data එකට ගන්න බෑ. ඒක බොහොම සුළු දෙයක්. හැබැයි මේ Facebook එක, YouTube එක, Netflix එක, Amazon එක ඊට පස්සේ දරාස් වගේ දෙයක්. ඒ වගේ ලොකු websites ගත්තට පස්සේ එයාලට හැන්ඩල් කරන්න ලොකු data ප්‍රමාණයක් තියෙනවා. ඇයි ඒ ලොකු data ප්‍රමාණයක් තියෙනවා කියලා කියන්නේ? දැන් අපි ක්ලික් කරන හැම ප්‍රොඩක්ට් එකකටම ක්ලික් කරන හැම වීඩියෝ එකකටම අපි බලන වීඩියෝස් වල සයිස් එකට අපි හිතමු අපි එක වීඩියෝ එකකින් තප්පර 10ක් බලනවා. ඒ තප්පර 10ක් බලනවායි කියලා කියන්නේ එයාලට ඒක data එකක් වෙනවා. අපි තව මෙහෙම ස්ක්‍රෝල් කරන ගමන් බලනවා. හැම වෙලාවකම අපි ස්ක්‍රෝල් කරනවානේ. හැම වෙලාවකම අපි ස්ක්‍රෝල් කරනවා අපේ වෝල් එක. ඒ විදිහට වෝල් එක ස්ක්‍රෝල් කරනකොට ඔයාලා නොදන්නවා වුණාට ඔයාලා කැමති දේවල් තමයි එතනින් පල්ලෙහාට හැම එකම පෙන්නනේව පෙන්නන්නේ. ඔයාලා බලන් ආස විදිහේ දේවල්. ඔයාලා බලන් ආස විදිහේ දේවල් තමයි එතනින් පල්ලෙහාට පෙන්නන්නේ. ඇයි එහෙම කොහොමද කරන්නේ? ඔයාලා මොකක් හරි වැඩිපුර බලන ප්‍රොඩක්ට් එකක ඔයාලා හිතන්න ඔයාලා සර්ච් කරනවා Google එකේ අලුතෙන් සපත්තු ගැන. අලුතෙන් සපත්තු ගැන සර්ච් කරපු වෙලාවෙ ඉඳන් ඊට පස්සේ ඔයාලා Facebook එකේ ගිය ඔයාලා Facebook එකට ආපු වෙලාවෙ ඉඳන් ඊට පස්සේ පෙන්නන්නේ මොනවද? සපත්තු විකුණන්න තියෙන shops ගැන, සපත්තු කඩ ගැන, සපත්තු හදන ඒවල ගැන වීඩියෝස් ඔන්න ඔය වගේ ගොඩාක් දේවල් පෙන්වන්න ගන්නවා. YouTube එකෙත් එහෙමයි. ඔයාලා YouTube එකේ විශේෂයෙන් මොකක් හරි දෙයක් සර්ච් කරපු ගමන් ඊට පස්සේ ආයිත් ඔයාලා නිකන් Google එකට ගියත් Google එකේ පෙන්නන ඇඩ් එක ඔයාලා වෙන යන මොනම වෙබ්සයිට් එකක හරි පෙන්නන ඇඩ් එක අනිවාර්යෙන් ඒ කරපු දෙයට රිලේට් වෙච්ච දෙයක්. ඒකට සම්බන්ධයි. ඔන්න ඔය වගේ ඔයාලා කරන සර්ච් එකේදී සර්ච් එක පවා ඒ හැමදේම එයාලා big data එකක් විදිහට තමයි ගන්නෙ. ලොකු දත්ත ප්‍රමාණයක් එතනදී හම්බ වෙනවා. ඔයාලා උදාහරණයක් විදිහට ඔයාලා කොහේ හරි ගමනක් යනවා කියලා හිතන්න මීගමු දිහාට ඔයාලා ගමනක් යනවා. ඒ වගේ පැත්තකට ඔයාලා ගමනක් ගියාට පස්සේ ඔයාලට Facebook ගියත් එහෙම නැත්නම් ඔයාලා YouTube එකේ වීඩියෝ එකක් බල බල හිටිය යනකොට ඔයාලට ඇඩ් එකක් පෙන්වන්න ගත්තා වුණත් ඔයාලට සමහරලාට පෙන්වන්නේ ඔයාලා මේ යන තැන අනුව. ඔයාලා මීගමු පැත්තට ගියොත් මීගමුවේ තියෙන හොටෙල්ස් කන්න බොන්න පුළුවන් දේවල්. ඒකේ බීච් සයිඩ් එකේ තියෙන මොන හරි වැඩසටහන් ගැන ඒ දේවල් වලට සම්බන්ධ තොරතුරු තමයි ඔයාලට පෙන්වන්නේ. බලන්න එයාලා ඒ data එක කලෙක්ට් කරලා බොහොම ලස්සනට පාවිච්චි කරලා තියෙනව නේද? එයාලා බොහොම මේ උපායශීලී විදිහට ඒවා යොදාගෙන තියෙනව නේද? ඔන්න ඔය වගේ දෙයක් තමයි big data කියලා කියන්නේ. හරිද? big data වලින් කරන්න පුළුවන් දේවල් ඒවා. ඒතකොට ඇත්තටම big data එකක් කියලා කියන්නේ සාම්ප්‍රදායික දත්ත සැකසුම් පද්ධති මගින් ගබඩා කිරීමට හෝ විශ්ලේෂණය කිරීමට අපහසු විශාල දත්ත සමුදායන් big data විදිහට අපිට හඳුන්ව ගන්න පුළුවන්. ඒව තමයි big data කියලා කියන්නේ. හරි. එතකොට මේ දේවල් වල size එක ප්‍රමාණය මාරම වැඩි. හරිද? එතකොට මේවල ස්වරූපත් වර්ග කීපයක් තියෙන්න පුළුවන්. එක්ක වීඩියෝස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පින්තූර වෙන්න පුළුවන්. voice messages වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා ඇවිදින්න ගිය පැතිවල වගේ දේවල් වල සිතියම් දත්ත වෙන්න පුළුවන්. ඕන් ඔය වගේ දේවල් වලට තමයි අපි big data කියලා කියන්නේ. big data කියන්නේ ඔය වගේ දේවල් විශාල ප්‍රමාණයක් ආවට පස්සේ තමයි අපි big data කියලා කියන්නේ. එතකොට මේ දේවල් බොහොම ඉක්මනින් ජනනය වෙනවා. ඔයාලා YouTube එකේ හරි වේවා Facebook එකේ වේවා හරි ස්ක්‍රෝල් කරන ගානට ඔය data එකක් ජෙනරේට් වෙනවා. ඔයාලා ෆොටෝ එකක් ගහලා ගන්න වාරයක් ගානෙම big data එකක් ජෙනරේට් වෙනවා. අනිත් එක තමයි වැදගත්ම සිකියුරිටි කාරණා කීපයක් මම මෙතනදී කියනවා. තව පොඩි වෙලාවකින් වැදගත්ම සිකියුරිටි කාරණා කීපයක් ගැන කියනවා. ඒ කියන්නේ ඔයාලා ෆෝන් එක අතේ තියාගෙන ඔයාලා වැඩ කරාට ඔයාලා දන්නේ නැති දේවල් තියෙනවා. ඔයාලගේ මේ මයික්‍රෝෆෝන් එකේ මයික් එක ඔයාලගේ data ගන්නවා. හරිද? ඔයාලා පාවිච්චි කරන විවිධ apps හරහා ඔයාලා ෆෝන් එක අතේ තියාගෙන හිටියත් Android system එකෙන්ම ඔයාලගේ voice records හරිද? ඔයාලා කතා කරන්නේ මොනවද? ඔයාලා යන්නේ කොහෙද? ඔය හැම දෙයක් පිළිබඳවම තොරතුරු ගන්නවා. අපි එන්නේ facility එක විශේෂයෙන් off කළේ නැත්තම් ඔයාලගේ data පිටට යාමේ අවදානමක් තියෙනවා. හුඟක් phones වල. හරි.
අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට. හරි. එතකොට big data එකක් ගත්තට පස්සේ මේකේ ලක්ෂණ 5ක් තියෙනවා. ප්‍රධාන ලක්ෂණ 5ක්. මේක අපිට V අකුරු 5කින් හඳුන්වලා දීලා තියෙනවා. V අකුරු 5කින්. මෙන්න මේ V අකුරු 5කින් හඳුන්වලා දීපු දත්ත මේ ලක්ෂණ ටික අපිට මේ මතක තියාගන්න පුළුවන් වෙන්නේ ඒගොල්ලෝ V අකුරු 5කින්ම තමයි ඒක කියලා තියෙන්නේ. big data වල ලක්ෂණ. හරි. big data වල ලක්ෂණ විදිහට අපි පළවෙනි එක අපි හඳුනා ගන්නවා පරිමාව. හරිද? පරිමාව. අති විශාල දත්ත ප්‍රමාණයක් තියෙන එක තමයි පරිමාව කියලා කියන්නේ. වොලියුම් එක. පරිමාව කියන එකේ ඉංග්‍රීසි වචනේ වොලියුම්. වොලියුම් කියන එක ගත්ත හැකි. අති විශාල දත්ත ප්‍රමාණයක් තියෙන එක. ඔයාලා ස්ක්‍රෝල් කරන පාරයක් ගානේ, ඔයාලා වීඩියෝ එකක් බලන තප්පර ගානක් පාසා, ඔයාලා දාන ලයික් එකක් පාසා මේ data generate වෙනවා. ඔයාලා e-commerce website එකකට ගිහිල්ලා click කරලා වැඩි වෙලාවක් බලාගෙන ඉන්න product එකක් ගානේ මේවා generate වෙනවා. ඔයාගේ විතරක් නෙවෙයි එතකොට. මේ websites බලන හැම මිනිස්සෙක්ගේම data එකක් ඒ විදිහට create වෙලා එයාලා අතට යනවා. එතකොට ඒවා big data ගොඩක් ප්‍රමාණය වැඩි. ලොකු volume එකක් තියෙනවා. සහ ඒ volume එක හා සමානවම ගොඩක් වේගෙන් ලොකු වේගකින් මේ දේවල් generate වෙනවා. උත්පාදනය වෙන වේගය, ගලායන උත්පාදනය වෙන සහ ගලායන වේගය වැඩි. නේ? මිනිස්සු කී දෙනෙක් ඉන්නවද? ඒ මිනිස්සු දවසට වීඩියෝස් කීයක් බලනවද? කොච්චර ක්ලික්ස් ප්‍රමාණයක් දෙනවද? එතකොට ඒකෙන් ජෙනරේට් වෙන data එක කොච්චර වැඩිද? එතකොට ඔන්න ඔය data එක එකපාර අපිට bear up කරගන්න බෑ පොඩි කම්පියුටර් එකක. දැන් මේ කොච්චර හොඳයි කියලා හිතාගෙන හිටියත් පොඩි කම්පියුටර් එකකින් ඒ දේවල් bear up කරගන්න බෑ. ඒවා දරා ගන්න බෑ ඒගොල්ලන්ට. හරිද? එතකොට මේකේ විවිධත්වයක් තියෙනවා. සමහර වෙලාවට මේවා සිතියම් වෙන්න පුළුවන්, සමහර වෙලාවට ඉමේජස් වෙන්න පුළුවන්, සමහර වෙලාවට වීඩියෝ ක්ලිප්ස් වෙන්න පුළුවන්. ඒ වගේ ලොකු දේවල් ටිකක් වෙන්න පුළුවන්. ඒ නිසා මේවා පොඩි කම්පියුටර්ස් වලින් මැනේජ් කරන්න බෑ. වැරයිටි එක. ඔන්න වැරයිටි එක විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. හරි. එතකොට වොලියුම් එක තියෙනවා, velocity එක. velocity එක තියෙනවා, වැරයිටි එක තියෙනවා. ඊට පස්සේ විශ්වාසනීයත්වය. දත්තවල නිවැරදිභාවය සහ ගුණාත්මක භාවය කියන දේවල් තියෙනවා. හරිද? විශ්වාසනීයත්වය. ඇයි මේව විශ්වාසනීයයි කියලා කියන්නේ? මිනිස්සෙක් naturally කෙනෙක් ගිහිල්ලා ෆෝන් එකෙන් එයාලා වෙබ්සයිට් එකට හෝ නැත්නම් Facebook එකට ගිහිල්ලා කරන ක්‍රියාකාරකම් අනුව තමයි මේව ජෙනරේට් වෙන්නේ. එතකොට ඒව ගොඩක් විශ්වාසදායී දේවල් විදිහට අපිට අඳුන ගන්න පුළුවන්. එතකොට මේවල වටිනාකමක් තියෙනවා. මේ දත්ත විශ්ලේෂණය කිරීමෙන් පස්වෙනි කරුණ විදිහට තියෙන value. දත්ත විශ්ලේෂණය කිරීම මගින් ලබාගත හැකි ප්‍රයෝජන ගොඩක් තියෙන නිසා අපි මේ ප්‍රයෝජන දැන් කතා කරනවා. එන්නේ ප්‍රයෝජන තියෙන නිසා මේකේ ලොකු වටිනාකමක් තියෙනවා. හරි. එතකොට ওই ටික තමයි පරිමාව, වේගය, විවිධත්වය, විශ්වසනීයත්වය සහ වටිනාකම. මේ ටික දල වශයෙන් මතක තියාගන්න මේවා වැදගත්. හරි. අපි යමු ඊළඟ කොටසට. ඊළඟ කොටස පුතේ තියෙනවා මහා දත්ත ලබා ගන්න ප්‍රධාන මාර්ග, ප්‍රධාන ක්‍රම ටික. දත්ත ලබා ගන්න ප්‍රධාන ක්‍රම ටික. big data, source of big data. මේවා සමාජ මාධ්‍ය හරහා ජෙනරේට් කරන්න පුළුවන්. සමාජ මාධ්‍ය. ඊට පස්සේ ඊමේල් පණිවිඩ වලින් ජෙනරේට් වෙන්න පුළුවන්. මොකක් හරි වෙබ්සයිට් එකකට අපි දාන ඊමේල් සරහා ජෙනරේට් වෙන්න පුළුවන්. ඊට පස්සේ සර්ච් එන්ජින් සරහා ජෙනරේට් වෙන්න පුළුවන්. හරි. ඔය වගේ දේවල් කීපයක් තියෙනවා. මානව ජනිත මිනිස්සු විසින් ජනිත කරගන්න, මිනිසුන්ගෙන් ජෙනරේට් කරගන්න පුළුවන්. ඊට පස්සේ අනිත් කොටස් ටික තියෙනවා යන්ත්‍ර මගින් ජෙනරේට් කරන්න පුළුවන් big data. sensor සරහා මොනවා හරි machine සරහා, ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි ගත්තොත් ඔය වැස්ස වැටෙන තැන් weather sensors නේ, weather sensors, ඊට පස්සේ GPS, ඒ වගේ දේවල් ගත්ත හැකි. ඒ කියන්නේ වාහනයක් ගිය තැන් GPS සරහා අපි කලෙක්ට් කරන්නේ වාහනයක් ගිය තැන් ගැන අපිට data එකක් අවශ්‍යයි නම් අපිට මේ sensor සරහා ගත්ත හැකි. ඊට පස්සේ වර්ෂාපතනිය වගේ දේවල් අපිට sensor සරහා ගන්න පුළුවන්. එතකොට IoT device කියලා જાතියක් තියෙනවා. ඒ වගේම IoT කියලා වෙනම පාඩමක්ම තියෙනවා අපිට. අපි ඒ ගැන කතා කරමු. IoT devices සරහා පුළුවන්. CCTV කැමරා පද්ධති මගින් අපිට දත්ත රැස් කරන්න පුළුවන්. big data වලට එන දත්ත ටික. හරි. එතකොට ආයතනික දත්ත, organization data. හරිද? එතකොට බැංකු සහ මූල්‍ය සමාගම්, බැංකුවලදී මේ data generate වෙනවා. අපි ඒ ගැන කතා කරමු. හරිද? hospital වලින් generate වෙනවා. ඒ කියන්නේ වැඩිපුරම ලෙඩ වාර්තා වෙන්න ගත්තට පස්සේ අපි තුමු ඩෙන්ගු රෝගීන් කියලා, ඩෙන්ගු රෝගීන් වැඩි ප්‍රමාණයක් එක දිගට වාර්තා වෙන්න ගත්තොත් ඒවත් big data විදිහට යනවා. ඊට පස්සේ විද්‍යාත්මක පරීක්ෂණ හරහා
scientific researchers ආන්ගේ research හරහා අපිට ගන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. හරි. දැන් අපි බලමු big data භාවිතා කරන්නේ කවුද කියලා. big data භාවිතා කරනවා විශාල වශයෙන් ව්‍යාපාරික ආයතන ව්‍යාපාරික ආයතන වල කට්ටිය භාවිතා කරනවා. උදාහරණයක් ලෙස Amazon, ඊට පස්සේ YouTube එක, Netflix එක වගේ ආයතන භාවිතා කරනවා. Amazon එකෙන් නම් ඔයා එක data එකක් කියන්නේ ඔයා laptop ගැන interest කියලා තියුණොත් ඔයාට එතනින් එහාට laptops ගැන දේවල්ම පෙන්වන්න එයා වගේ බලා ගන්නවා. ඊට පස්සේ YouTube එක ගත්තොත් ඔයා දැන් මොනවා හරි IT සම්බන්ධ දේවල් එක දිගට බලනවා නම් ඔයාට ඉස්සරහට suggest කර දෙන්නේ IT සම්බන්ධ දේවල්ම තමයි. ඊට පස්සේ ඔයා Netflix එකේ ඔයා කැමති films ඔයා එක ෆිල්ම් එකක් බැලුවට පස්සේ ඒ ෆිල්ම් එකම බලපු තව ගොඩක් දෙනෙක්ගේ data ඒගොල්ලෝ ගාව තියෙනවා. එතකොට ඒ ෆිල්ම් එකෙන් පස්සේ අර ඒ ෆිල්ම්ස් එකම ඒ ෆිල්ම් එකම මීට කලින් බලපු අයත් බලලා ඊළඟට තෝරගත්තේ මොන choice එකද? ඔයා දැන් බලන ෆිල්ම් එක මීට කලින් බලපු මිනිස්සු බැලුවට පස්සේ එයාලා තෝරගත්තේ මොනවද? ඊට පස්සේ බලන්න තෝරගත්තේ මොනවද? කියන එක එයාලට data එකක්. ඊට පස්සේ ඒ data එක මත පදනම්ව ඔයාට ඊළඟට පෙන්වන්න ඕන චිත්‍රපටය මොකක්ද කියලාත් ඒගොල්ලෝ තීරණය කරනවා. හරි. එතකොට බැංකු සහ මූල්‍ය ආයතන. බැංකු සහ මූල්‍ය ආයතන මෙන්න මේක මාරම වැදගත් දෙයක්. ඔයාලා මේක ඉගෙන ගත යුතු දෙයක්. හරිද? ඔබගේ ගණිතුන් රටාව නිරීක්ෂණය කර සොරකම් සහ වංචා හඳුනා ගැනීමට මේ යොදා ගනී. හරි. හිතන්න ඔයා ගොඩක් වෙලාවට වැඩ කරන්නේ ඔයා ට්‍රාන්සැක්ෂන්ස් කරන්නේ මෙන්න මේ ශ්‍රී ලංකාව වගේ රටක. ශ්‍රී ලංකාවේ ඇතුලේ තමයි ඔයා ගොඩක් ට්‍රාන්සැක්ෂන් කරන්නේ. හරිද? ඔහොම ඉන්න වෙලාවක ඔයාට එකපාරට ඔයාගේ බැංක් account එකෙන් යන්න හදනවා බංග්ලාදේශ වලට ලක්ෂ 5ක් හරි 6ක් හරි ඔය තියෙන මුළු ශේෂතම ඔයාගේ යන්න හදනවා. ඒ කියන්නේ බංග්ලාදේශ වගේ කට්ටිය මේ බැංක් account hack කරලා ඔයාගේ data අරගෙන ඔයා අර සමහර තැන්වලදී ඔය රෙජිස්ටර් වෙන්නේ නත්තල් තෑගිය ගැනීම සඳහා ඔයාගේ විස්තර මේකට ලබා දෙන්න වටිනාම ශීර්ෂත්වය ලබා ගැනීම සඳහා මේකට ඔයාගේ තොරතුරු ලබා දෙන්න කියලා ලබා දෙන තොරතුරු වලින් එයාලා සමහර වෙලාවට ඔයාගේ තොරතුරු අරගෙන ඔයාගේ බැංක් account එකට ඇවිල්ලා ඔයාගේ සල්ලි ටික ගන්න පුළුවන්. ඒ වගේ වෙලාවක ඒ කියන්නේ ඔයා මෙච්චර කාලයකට ලොග් වෙලා නැති තැනකින් ලොග් වෙලා ඔයාගේ data ටික අදින්න හදනවා නම් ඒ වෙලාවට එයාලා ගාව තියෙන මෙච්චර කාලයකට තිබිච්ච data පාවිච්චි කරලා මේක unnecessary login එකක්. මෙච්චර කාලයකට සිද්ධ වෙලා නැති login එකක්. කියන දේ එයාලා තේරුම් අරගෙන මේක එකපාරට hold කරනවා. ඒ වගේ අවස්ථා එනවා. ඒකට පාවිච්චි කරන්නේ AIML කියලා ක්‍රමවේදයක්. artificial intelligence ගැන නම් ඔයා මේ වෙනකොට දන්නවා. AI කියන දේ. ඊට පස්සේ ML කියලා දෙයක් තියෙනවා. machine learning. machine learning කියලා කියන්නේ machine එකක්, computer එකක් සාමාන්‍ය මේ දෙන රටාවල් ටික ඉගෙනගෙන ඕගොල්ලෝ වැඩ කරන රටාවල් නිරීක්ෂණය කරලා ඉගෙනගෙන ඒ ඉගෙනගත්තු දේවල් මගින් කරන changes තමයි AIML ඇතුළට වැටෙන්නේ. හරි. ඊට පස්සේ සෞඛ්‍ය ශාස්ත්‍රය health sector එකේ ඉඳගත්තට පස්සේ රෝගීන් දහස් ගණනකගේ දත්ත වාර්ෂා දාත්ත පරීක්ෂා කර ලෙඩ රෝග කලින් හඳුනා ගැනීම සහ අලුතෙන් බෙහෙත් සොයා ගැනීමට භාවිතා කරයි. මේකත් හොඳ දෙයක්. ගොඩක් පාවිච්චි වෙන දෙයක්. ලෙඩුන්ගේ දත්ත පරීක්ෂා කරලා එයාලා දීපු බෙහෙත් හොඳයිද? ඒ බෙහෙත් වලින් ප්‍රයෝජනයක් ඇති වෙලා තියෙනවද? වගේ දේවල් බලලා අලුතෙන් බෙහෙත් හොයාගන්න සහ අලුත් සොයා ගැනීම කරන්න නැත්නම් මෙච්චර කාලයකට දෙන බෙහෙත් එකක් නවත්තන්න වගේ දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන්. හරි. ওই දේවල් තියෙනවා. එතකොට දැන් මේ big data වලට ඇත්තටම මේගොල්ලෝ මොකද්ද කරන්නේ? big data වලට ඇත්තටම මෙයාලා මොකද කරන්නේ? මේ කම්පැනිස් වලින් ලොකු කම්පැනිස් වලින් එකතු කරලා එයාලා මොකද කරන්නේ? කරන දේවල් ප්‍රධාන පියවර 4ක් කරා ගෙන යනවා. දත්ත ක්ලීන් කරන එක, දත්ත පිරිසිදු කරන එක කරනවා. ලැබෙන දත්ත වැරදි තොරතුරුද හරි තොරතුරුද අසම්පූර්ණද මොනවද තියෙන්න පුළුවන් කියලා බලලා ඒකෙන් අයින් වෙන්න ඕන දේවල් තියෙනවා නම් දත්ත වැරදි කියලා තේරෙන තැන් තියෙනවා නම් ඒ වැරදි තොරතුරු ටික ඉවත් කරන එක. එහෙම නැත්නම් අසම්පූර්ණ දත්ත තියෙනවා නම් ඒවා ඉවත් කරන එක. ඊට පස්සේ අනවශ්‍ය දත්ත තිබිය හැකි නම් ඒවා ඉවත් කරන එක වගේ දේවල් මුලින්ම කරනවා. ඒකට අපි කියනවා data cleaning කියලා. data cleaning දත්ත පිරිසිදු කිරීම කරනවා. ඒක තමයි ඔය කියන පළවෙනි කාරණාව. හරි. ඊට පස්සේ දත්ත ගබඩා කිරීම. එන්නේ වගේ data cleaning part එකෙන් පස්සේ අපිට එන්නේ data storage, store කරගන්න එක. සාමාන්‍ය පරිගණක ගබඩා කළ නොහැකි නිසා Hadoop හෝ cloud storage වැනි පද්ධති වල මේවා තැම්පත් කරයි. Hadoop කියලා කියන්නේ මොකද්ද?
Hadoop කියලා කියන්නේ මේක open source software එකක්. එතකොට මේක හරහා ඔය Amazon එහෙම නැත්නම් e-commerce website එකක් ගමුකෝ. ඒ e-commerce website වල ඔයාලගේ data වෙන් කරලා store කරගන්න එක තමයි මෙතනදි සිද්ධ වෙන්නේ. Hadoop වගේ දේවල් වලදී. එතකොට cloud storage වලදී cloud storage වලටත් data store කරන්න පුළුවන්. මේ දෙක දල වශයෙන් නිකන් මතක තියාගන්න. මේවා ඔයාලට දැම්ම එන්නේ නැහැ. නමුත් නිකන් මේක මම දන්නවයි කියන දේ මෙතනදී වැදගත්. හරි. වැනි විශේෂ පද්ධති වල මේවා තැම්පත් කළයි. එතකොට data storage කරගන්න එක තමයි දෙවෙනි පියවර. තුන්වෙනි පියවරේදී වෙන්නේ දත්ත විශ්ලේෂණය කිරීම. data analyze කරන එක. මෙන්න මේක තමයි වැදගත්ම කොටස සහ ඔයාලට A level වලදී වැඩිපුර බර දාලා උගන්වන්න තියෙන කෑල්ල මේක තමයි. දත්ත විශ්ලේෂණය කරන එක. ඒ කියන්නේ දැන් අර store කරලා තියෙන data එක analyze කරලා මොනවද මේකේ තියෙන දේවල් කියන දේ හොඳට බලලා AI ML වගේ දේවල් පාවිච්චි කරලා මේකේ ඇතුළත් වෙලා තියෙන රටාවන් මෙයා ගොඩක්ම බලලා තියෙන්නේ සපත්තු ගැන. එහෙනම් මෙයාට සෙල් කරන්න පුළුවන් සපත්තු වගේ ඒ වගේ. එතකොට දැන් මෙතන වැඩිපුර මිනිස්සු ඇඳුම් මිලදී ගන්නේ කුමන මාසෙද? මේ උදාහරණයක් විදිහට දීලා තියෙනවා. ඒ වගේ දේවල් පාවිච්චි කරලා ඔයාලට වැඩිපුර සේල් එකක් කරගන්න පුළුවන් විදිහේ ඉන්ෆර්මේෂන් එකක් ජෙනරේට් කරලා දෙනවා. ඒ ටික තමයි එතනදී සිද්ධ වෙන්නේ. එතකොට ඊළඟ පියවර තමයි තීරණ ගැනීම. ඇත්තටම මේ ඇනලයිස් කරලා ගත්ත data එක හරහා හරිද? ඇනලයිස් කරලා එයාලා නිෂ්පාදනය කරගත්ත තොරතුරු. හරිද? ඇනලයිස් එකෙන් හැම වෙලෙම අපිට වෙන්නේ මොකද්ද? data එකක් නිර්මාණය වෙන එක. ඒ data එක නිර්මාණය කරගෙන ඒකෙන් අපි decision එකක් ගන්නවා. decision making part එක තමයි ඊළඟට යන්නේ. විශ්ලේෂණයෙන් ලැබුණු තොරතුරු අනුව ආයතනයේ තීරණ ගනී. උදාහරණයක් ලෙස අලුත් නිෂ්පාදනයක් හඳුන්වා දීම හෝ පාරිභෝගිකයන්ට විශේෂ වට්ටම් ලබා දීම සිදු කරයි. ওই වගේ දෙයකට එන්න පුළුවන්. හරි. එතකොට big data එකක් ඇත්තටම useful විදිහට පාවිච්චි කරන්නේ කොහොමද? මේ companies කොයි විදිහට පාවිච්චි කරන්නේ කියලා මම ඔයාලට පොඩි හැඳින්වීමක් කරලා දෙන්නම්. හරිද? big data එකකින් පුළුවන් ඔයාලට ඊළඟට සජෙස්ට් වෙන්න ඕනදී recommendation එකක් කරලා පෙන්නන්න. ඔයාලා වීඩියෝස් බලනවා නම් මොනවද ඔයාලා ඊට පස්සේ බලන්න ඕන වීඩියෝස් ඔයාලට ඊට පස්සේ පෙන්වන්න ඕන එක මොකක්ද කියලා Netflix එක YouTube එක වගේ දේවල් recommend කරලා දෙන්න පුළුවන්. ඊට පස්සේ සෝබාදාම සහ කාලුගුණේ මෙන්න මේ සෝබාදාම කියන ගත්තට පස්සේ පුතා මේකෙන් සිද්ධ වෙනවා ඔයාලට මේ වැස්ස හරිද? වැස්ස වැටෙන තැන් වැඩිපුරම වර්ෂාපතනේ තියෙන තැන් ටික බලලා කොහොමද ගංගා මේ ගම් වතුර ඇති වෙන්නේ කොහොමද? එහෙම නැත්නම් වැඩිපුර වලාකුළු වල මූවමන්ට් එක ඩිටෙක්ට් කරලා කොයි විදිහට වලාකුළු යන්නේ වගේ දේවල් ටිකක් බලලා වැඩිපුරම වැස්ස වැටෙන්න පුළුවන් තැන් මොනවද කියලා ගෙස් කරන එක. ඒ වගේ දේවල් ටිකක් කරන්න පුළුවන්. හරිද? එතකොට බැංකු ශාස්ත්‍රය ගත්තට පස්සේ බැංකු වල තියෙන වංචා වැළැක්වීම වගේ දේවල් කරන්න පුළුවන්. හරි. ඔය වගේ දේවල් මේ නිර්දේශ කිරීමේ පද්ධතිය හරහා සිද්ධ වෙනවා. මේවා අපිට ඩිරෙක්ට්ලි නිර්දේශ කරන්නේ නැහැ. මෙන්න මේ අවසාන අවස්ථා දෙක. අපිට ඩිරෙක්ට්ලි නිර්දේශ කරන්නේ නැහැ. ඒවා කෙලින්ම කොහටද නිර්දේශ වෙන්නේ? ඒ අදාළ ආයතන වලට තමයි මේ ඒවා ටික සිද්ධ වෙන්නේ. හරි. එතකොට සෞඛ්‍ය ශාස්ත්‍රය ගත්තාට පස්සේ එතනත් රෝග ව්‍යාප්තිය වගේ දේවල් කලින් හඳුනා ගන්න එක වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. රෝගීන්ගේ දත් අණු වඩාත් සාර්ථක ප්‍රතිකාරකම සොයා ගැනීම. ඔය වගේ දේවල් ටික කරගන්න පුළුවන්. හරි. එතකොට ගමනාගමනේ Google Maps වල තියෙන මාර්ග තදබදේ කොච්චර ට්‍රැෆික් එකක් තියෙනවද වගේ දේවල් ට්‍රැෆික් පෙන්නනවනේ දැන් අපිට. අපි ගමනක් යන්න Google Map එක දාගත්තට පස්සේ ඔයාට මේක යන්න පුළුවන් විනාඩි ගාන කොච්චරක්ද කියලා පෙන්නනවා. නේ? ඔයා Uber එකක් දැම්මට පස්සේ ඔයාට මේකේ විනාඩි කීයක් ඇතුළත යන්න පුළුවන්ද වගේ දේවල් පෙන්නනවා. ඒ වගේ මාර්ග තදබදේ වගේ දේවල් පෙන්වන්න නම් හරිද? මේ ට්‍රැෆික් එක වගේ දේවල් පෙන්වන්න නම් big data පාවිච්චි කරන්න වෙනවා. ඒතකොට ව්‍යාපාරික තීරණ ගන්න, business decisions ගන්න big data පාවිච්චි කරන්න පුළුවන්. පාරිභෝගිකයන් වැඩිපුරම කැමති නිෂ්පාදන සහ ඒවට වට්ටම් ලබා දිය යුතු කාලයන් තීරණය කිරීම. මේ දේවල් වලට වට්ටම් දෙන්න ඕනේ කවද්ද? එහෙම නැත්නම් වැඩිපුර නිෂ්පාදනය කරන්න ඕනේ කවද්ද? වගේ තීරණ ටිකක් ගන්න පුළුවන් මේ හරහා. හරි. දැන් අපි big data ගැන ලොකු දේවල් ටිකක් ඉගෙන ගත්තා. big data ඇනලයිස් කරලා ඩිසිෂන් එකක් ගන්න කොහොමද වගේ දේවල් අපි කතා කරා නේ. ඇනලයිස් කරලා එකෙන් අපි හැදෙන්නේ තොරතුරක් කියන කතාව දැන් අපි හොඳටම දන්නවා big data ඇනලයිස් කරාට පස්සේ. හරි. දැන් පොඩි ප්‍රශ්නයක් අහනවා. මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරේ මට පොඩ්ඩක් chat එකට දාන්න. big data වල වැඩිපුරම ඔයාලට කතා කරන්න තියෙන ඇනලයිස් කරන එක.
data analyze කරලා මොකද්ද සිද්ධ වෙන්නේ කියන දේ තමයි අහන්නේ. analyze කරන්නේ ඇයි? analyze කරලා ඔයාලා ගන්න output එක මොකද්ද කියන එක තමයි අහන්නේ. හරි පුතේ මෙන්න මේ ප්‍රශ්නේ කියවලා බලලා මට මේකට answer එකක් දෙන්න. හරි අපි data analyze කරලා මොකද්ද කරන්නේ? big data එකක් analyze කරලා මොකද කරන්නේ? අපි හදාගන්නේ තීරණ ගන්න පුළුවන් විදිහේ information එකක්. big data වලින් තීරණ ගන්න පුළුවන් විදිහේ information එකක් තමයි හදාගන්නේ. හරි ළමයින්ගේ උත්තර ඇවිල්ලා තිනවා. හරි. ඒ විදිහට information එකක් හදාගත්තට පස්සේ අවසානයේදී තමයි අපි තොරතුරු නිපදව ගන්න එක. නේ? big data එකක් පාවිච්චි කරලා මොකද කරන්නේ? ඒවා භාවිතයෙන් ආයතනයේ අවශ්‍යතා සපුරාලීම සඳහා තොරතුරු නිපදවීම. මෙතන අපි පැහැදිලිව කතා කරේ මේ තියෙන මහා දත්ත ප්‍රායෝගිකව භාවිතා කරන්නේ කොහොමද කියලා. මේ ටික මේ තියෙන භාවිතා කරන විදි ටික. හරි අපි මේ දේවල් ගැන දැන් කතා කළා. අපි එතකොට මේ යමු නෝට් එකකට යමු. හරි. මහා දත්ත යන මොනවාද? එතකොට ඒකේ අපි මෙන්න මේ මහා දත්ත යන මොනවාද කියලා අපිට මෙන්න මේ නෝට් එක ලියා ගන්න තියෙනවා. ලියාගෙන ඊට පස්සේ මෙන්න මේ ඩයග්‍රෑම් එක ඇඳ ගන්න ඕන. ඇඳගෙන අපි big data භාවිතා කරන්නේ කොහොමද කියන ටික මේ පොඩ්ඩක් නෝට් එකක් දාගන්න තියෙනවා. හරි. ඊට පස්සේ ඒ භාවිතා කරන්නේ කොහොමද කියලා ලියාගත්ත පස්සේ මහා දත් මේ විශාල දත්ත විශ්ලේෂණය big data analytics. හරිද? මේක ගැන අපි ලියා ගන්න ඕනේ. මේක තමයි ඔයාලට කතා කරන්න තියෙන ප්‍රධාන කොටස් ටික. හරි. අපි යමු එහෙනම් මෙන්න මේ කොටසට. මහා දත්ත යන මොනවාද? what is big data? මෙන්න මේ නෝට් එක ලියා ගන්න ඕනේ ඔයාලා. විනාඩි දෙකක් අරගෙන මේක ලියා ගන්න. මහා දත්ත යන මොනවාද? මේක ලියා ගන්න පුතේ. නෝට් එක බොහොම පිළිවෙලට දාගන්න. මේකේ ඔයාලා highlight කරගන්න ඕන කෑල්ල තමයි database හරහා හැසිරවිය නොහැකි. මෙන්න මෙතනක තියෙනවා දත්තවල විවිධත්වයක් තිබීම. මේ විවිධාකාරයේ දත්ත අසංකෘත කියලා කියන්නේ මේවා text data වෙන්න පුළුවන්, audio source වෙන්න පුළුවන්, sensor data වෙන්න පුළුවන්. අසංකෘතයි. කියන්නේ විවිධත්වයක් තියෙනවා කියන එක තමයි ඒකේ අදහස ඈ. ඒක සිංහල වචනයක්. ඒක අසංකෘත කියන වචනේ තේරුම ඒක. මම මෙතන big data ගැන ටිකක් වැඩි වශයෙන් විස්තර කරා. නමුත් ඔයාලගෙන් විභාගයට ප්‍රශ්න අහන්න ඉඩ තියෙන මේ මහා දත්ත විශ්ලේෂණය කිරීම ගැන පමණයි. විශ්ලේෂණය ගැන පමණයි අහන්නේ. හැබැයි එතකොට මේ මහා දත්ත විශ්ලේෂණය කිරීම ගැන අහද්දි ඔයාලට උත්තර දෙන්නත් මහා දත්තයක් කියන්නේ මොකද්ද? big data එකක් කියලා කියන්නේ මොකද්ද කියන එක ගැන ඔයාලට අවබෝධයක් තියෙන්න ඕන. ඒ නිසා තමයි මම මෙන්න මේ මහා දත්තේ හඳුන්වලා දීලා ඒකේ තියෙන්න පුළුවන් ලක්ෂණ ටික හඳුන්වලා දීලා ඒවා පාවිච්චි කරන්නේ කවුද? මොකටද පාවිච්චි කරන්නේ කියන එක හඳුන්වලා දීලා ඊට පස්සේ තමයි මම කිව්වේ මොකද්ද? big data analyze කියන්නේ මොකද්ද කියලා මම කිව්වේ ඊට පස්සේ. ඒ කෑල්ල තමයි මේන්ලි ඔලුවට දාගන්න ඕන කෑල්ල. මට කියා ගන්න ඕනුනේ ඒක. හරි අපි ඊළඟ එකට යමු. කවට හරි ලියා ගන්න බැරුණා නම් පුතේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න ඉඩ තියලා. හරි. මෙන්න මේකේ big data කියලා දාලා හරිද? big data කියලා දාලා මේ volume කියන එක velocity ඔන්න ඔය විදිහට මෙන්න මේ පහ ඔයා පැහැදිලිව පොඩි ඩයග්‍රෑම් එකකට දාලා අඳ ගන්න. මේ චිත්‍ර අඳින්න ඕනේ නැහැ. නිකන් මේ big data කියලා ලියලා මේ big data's 5v කියලා ලියන්න. ඊට පස්සේ මෙන්න මේ v අකුරෙන් පටන් ගන්න මේවා ටික පොඩ්ඩක් දල වශයෙන් මේ volume, velocity, variety ඔන්න ඔය ටික ඔය විදිහට පොඩ්ඩක් නිකන් ලියා ගන්න. හරි. big data භාවිතා කරන්න සහ භාවිතා කරන්නේ මොකටද කියන එක ගැන පොඩි අවබෝධයක් දෙන්න ඕන නෝට් එකක් තියෙනවා. මේකත් දාගන්න. මේකේ මේ දල වශයෙන් උදාහරණ ටිකත් ඔයාලා ලියා ගන්න. අන්තිමට පුතේ තව පොඩ්ඩකින් ඔයාලට මේ පේපර් එකක් තියෙනවා. ඒ පේපර් එකත් කරන්න ඕනේ ඔයාලා. හරිද? කරලා ඒ වෙලාවෙම ඔයාලට ලකුණු හම්බ වෙනවා. සහ ඊට පස්සේ ඔයාලට වැරදිච්ච තැන්වල අපි ඒ ටික සාකච්ඡා කරනවා. ඒ නිසා එතන මේ පොඩ්ඩක් කල්පනාවෙන් ඉන්න ඕනේ දැන්. මේ ටික ලියා ගන්න පැහැදිලිව. හරි පුතා. එහෙනම් මම ස්ලයිඩ් එක චේන්ජ් කරනවා. ඔයා මේ ලියා ගන්න බැරුණා නම් ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න ඕනේ දැන් ඈ. හරි. විශාල දත්ත විශ්ලේෂණය. මෙන්න මේ කෑල්ල තමයි ඔයාලට තියෙන වැදගත්ම කෑල්ල. හරිද? වැදගත්ම කෑල්ල මේ ටික. මේක හොඳට පැහැදිලිව ලියා ගන්න. මේකේ මෙන්න මේ කෑල්ල highlight කරගන්න. මේ තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට තමයි අපි
කරන්න කියලා. දැන් ඔයාලා big data එකක් කියන්නේ මොකක්ද කියලා දන්නවා. පාවිච්චි කරන්නේ කවුද කියලා දන්නවා. පාවිච්චි කරන්නේ මොකටද කියලා දන්නවා. පාවිච්චි කරන්නේ කොයි විදිහටද? ඒකෙන් ලැබෙන ප්‍රයෝජනය මොකක්ද? ඒ ටික හැමදේම දන්නවා. විශේෂයෙන් ඔයාලගෙන් පේපර් එකේ ප්‍රශ්න කරන්න තියෙන්නේ මේක තමයි ඔයාලට දෙන්න තියෙන ප්‍රශ්නේ. මෙන්න මේකෙන් තමයි ප්‍රශ්නේ එන්නේ විශේෂයෙන්. විශාල දත්ත විශ්ලේෂණය. විශාල දත්ත මගින් තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමේ නිපදවා ගැනීමේ ක්‍රියාවලිය විශාල දත්ත විශ්ලේෂණය ලෙස හැඳින්වේ. මෙහිදී විසිරී ඇති දත්ත සංකීර්ණ ඇල්ගොරිදම් සහ මෘදුකාංග භාවිතා කර සැඟවුණු රටාවන් පැටර්න්ස් හරිද? සැඟවුණු රටාවන් සහ තොරතුරු සොයා ගැනීමේ තාක්ෂණික ක්‍රියාවලියක් සිදු කරනු ලැබේ. අර කියන මොකද්ද? AIML වගේ දේවල් පාවිච්චි කරලා මේ හම්බෙලා තියෙන big data එක ඇනලයිස් කරලා ඩිසිෂන් එකක් ගන්න පුළුවන් විදිහේ තොරතුරක් තමයි අපිට ලබා දෙන්නේ. ඒකට තමයි මේ විශාල දත්ත විශ්ලේෂණය කියලා කියන්නේ. ඔයාලා මෙතනදී මතක තියාගන්න ඕන වැදගත්ම කාරණාව තමයි big data වලින් කම්පැනි එකකට ලබා දෙන උපකාරය තමයි, ඒ කියන්නේ අවසාන ප්‍රතිඵලයේ විදිහට හම්බෙන එක තමයි තීරණ ගන්න අවශ්‍ය කරන තොරතුරක් ලබා දෙන එක. මේක හයිලයිට් කරගන්න. ඔයාලට ලොකු නෝට් එකක් නැහැ, පොඩි දේවල් ටිකක් තමයි තියෙන්නේ. මේවා හයිලයිට් කරලා තියාගන්න. බැලුව ගමන් තේරෙන්න. හරි පුතේ, මම ඊළඟ ස්ලයිඩ් එකට යනවා. ඔයාලට ලියා ගන්න බැරුවා නම් ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා තියාගන්න. හරිද? ඒක ලියා ගන්න අනිවාර්යයෙන්. හරි. දැන් බලමු අපි මේ ලර්නින් ඔබ්ජෙක්ටිව්ස් ටික හරිද කියලා. හරිද? දැන් ඔයාලට පුළුවන් වෙන්න ඕනේ දත්ත යන කුමක්ද නිර්වචනය කරලා, දත්තයක් කියන්නේ මොකක්ද කියලා නිර්වචනය කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ ඒකේ තියෙන ජීවන චක්‍රය, ලයිෆ් සයිකල් එක මොකක්ද කියලා පැහැදිලි කරගන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් අපි මේ ටික කතා කරලා ඉවරයි. දැන් ඔයාට මේ හැකියාව තියෙන්න ඕන. හරිද? ඊට පස්සේ දත්ත සහ තොරතුරු නිවැරදිව හඳුනා ගැනීමට ක්‍රියාවලියක මේකේ process එක ඇති අවශ්‍යතාවය හඳුනා ගනි. ඔය ටික කරගන්න පුළුවන් වෙන්න ඕන. දත්තයක් process කරන්නේ ඇයි? process කරාට පස්සේ මොනවද අපිට හම්බ වෙන්නේ? process කරන්නම ඕනද? ඔන්න ඔය දේවල් වලට ඔයාට ගිය සතියේ අදයි ඉගෙනගත්තු ටිකෙන් උත්තර කියන්න පුළුවන් වෙන්න ඕන. ඒක පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕන. ඊට පස්සේ දත්ත වර්ගීකරණය කිරීම, classification of data කියන දේ ඔයාට කරගන්න පුළුවන් වෙන්න ඕන. අපි මෙතන ප්‍රධාන ක්‍රම දෙකක් කතා කරා. එකක් තමයි qualitative data, අනිත් එක quantitative data. ප්‍රමාණාත්මක සහ ගුණාත්මක තොරතුරු. අපි මේ දෙක වෙන් කරගත්තානේ. හරි. ඒකත් දැන් ඔයාලට ගොඩක් පැහැදිලිව ක්ලියර් ඇති කියලා මම හිතනවා. ඊට පස්සේ ඊළඟ දේ තමයි මොකද්ද? big data. big data කියන්නේ මොකක්ද කියලා ඔයාලට පැහැදිලි කරගන්න පුළුවන් දැන්. big data කියන දේ හරියට ඔයාලට තේරිලා තියෙනවා. දැන් ඒක පැහැදිලි කරගන්න පුළුවන් වෙනවා. ඒව පාවිච්චි කරන්නේ කොහොමද? කවුද පාවිච්චි කරන්නේ? මොකටද පාවිච්චි කරන්නේ? කොයි විදිහටද පාවිච්චි කරන්නේ කියන එක ගැන ඔයාලට ක්ලියර් අයිඩියා එකක් තියෙනවා. ඊට පස්සේ මහා දත්තවල අවශ්‍යතාවය සහ දත්ත විශ්ලේෂණය. ওই දත්ත විශ්ලේෂණය කියන කැලල තමයි ඔයාලට ගොඩක්ම වැදගත් කැලල. ඒ කැලලෙන් තමයි ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ කැලල පිළිබඳව අවබෝධයක් ලබා දෙයි. හරි. හරි. ඔන්න ඔතනින් තමයි පුතේ දැන් අපි මේ අදට ඉගෙන ගන්න තියෙන පාර්ට් එක දැන් අවසන්. දැන් තියෙන්නේ අපිට පේපර් එක ලියන්න. හරිද? පේපර් එකේ MCQs ටිකක් තියෙන්නේ. ඒ MCQ ටික කරලා සබ්මිට් කරන්න ඕන. ඔයා දැන් හරිද? චූටි ඉන්ටර්වල් එකක් අරගෙන 8:52 ගානේ දැන් වෙලාව 9 වෙද්දී එන්න. 9 වෙනකොට මම පේපර් එක දාලා තියන්නම් chat එකට. ඔයාට තියෙන්නේ ඊට පස්සේ chat එක මේ පේපර් එක කරලා 9:00 වෙනකොට සබ්මිට් කරන්න තියෙන්නේ. අපි එතනදී වැරදිච්ච ටික කතා කරලා අද දවසේ වැඩ ටික කම්ප්ලීට් කරමු. හරි. පොඩි ඉන්ටර්වල් එකක් ගන්න විනාඩි 8ක පොඩ්ඩක් වතුර ටිකක් බීලා හැම එන්න. හරි. පුතේ අපි එහෙනම් පටන් ගමු මේ සාකච්ඡා කරන්න පටන් ගමු. හරි. මම ඔයාලගේ ආන්සර්ස් ටික බලන ගමන් ඉන්නේ. හරි. ගංගුල් ගොඩක් හොඳයි. හරි පුතේ අපි මේක කරන්න යන්නේ දැන්. එතකොට මේක මේ කරලා කොහොමද අපි මේක හිතන්නේ කියන දේ මම ඔයාලට දාලා අවබෝධයක් දෙන ගමන් මේ උත්තර ටික මාක් කරනවා. එතකොට ඔයාට මේකේ මොන හරි වැරදිච්ච තැන් තියෙනවා නම් හරිද? ඔයා කෙනෙක් නම් ඔයාට වැරදිච්ච තැන් තියෙනවා නම්
ඔයා මේ වැරදිච්ච තැන් ටික පොඩ්ඩක් මාක් කරලා ඔයාගේ පොතේ ඔයාගේ ප්‍රිසිෂන් බුක් එකේ ඔයා ලියා ගන්න ඔයාට අලුතෙන් ඉගෙන ගන්න හම්බෙච්ච දේ. ඔයාට මගේ ඇරලා තිබිච්ච දේ ඔයා ලියා ගන්න. හරිද? ඒක තමයි කරෙන්න ඕනේ දැන් මෙතනදී. අපි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ ඒක. ඒ කියන්නේ ඔයාලට වරදින තැන් මොනවද කියලා ආයිත් බලලා ආයිත් ඒක නිවැරදිව හදාගන්න එක තමයි මෙතනදී අපි කරන්නේ. හරි. මම උගන්වන දේ හරියටම උගන්වනවා. වැරදි තිබ්බොත් දැන් මේ ඔයාලව ටෙස්ට් කරලා වැරදි තිබිච්ච දේ අරගෙන ඒක හදාගන්න එක තමයි කරන්නේ. හරි. දැන් අපි සාකච්ඡා කරමු මොනවද හැදෙන්න ඕන තැන් කියලා. හරි. ඒතකොට දත්ත සහ තොරතුරු පළවෙනි ප්‍රශ්නේ. දත්ත සහ තොරතුරු අතර පවතින සැබෑ සම්බන්ධතාවය වඩාත් නිවැරදිව පැහැදිලි කරන්නේ කුමන ප්‍රකාශය කුමක්ද? දත්ත සෑම විටම සංඛ්‍යාත්මක වන අතර තොරතුරු සෑම විටම අකුරු හෝ වචන මගින් සමන්විතයි. වැරදි මේ දෙවිදියටම තියෙන්න පුළුවන් දේවල්. හරි. එතකොට එක් පද්ධතියක ප්‍රතිදානයක් ලෙස ලැබෙන තොරතුරු තවත් පද්ධතියක ආදානයක් හෙවත් දත්ත ලෙස භාවිතා විය හැක. ඔව් අන්න ඒක නම් හරි. ඒක නිවැරදි කියලා මාක් කරනවා. මට අනිත්‍යව කියවන්න ඕනෙත් නෑ ඒක සෑහෙන නිවැරදි කියලා දැනෙනවා. හරි. සැකසීමකින් තොර වූද ඕනෑම අවස්ථාවක තීරණ ගැනීම සඳහා ඍජුවම දත්ත භාවිතා කළ හැක. වැරදි. තොරතුරු යන කිසිම අර්ථයක් නොමැති අමුද්‍රව්‍ය වන අතර ආයතන වැරදිනේ. තොරතුරු කියන්නේ අර්ථයක් තියෙන තීරණ ගන්න භාවිතා කරන්න පුළුවන් දේවල්. හරි. හරි. එතකොට මේ ස්වයංක්‍රීය පද්ධතියක දත්ත ගබඩා කළ හැකි වුවද තොරතුරු කිසිසේත්ම ගබඩා කර තබාගත නොහැක. නෑ. එහෙම කරන්න පුළුවන්. ඔටෝමේටඩ් සිස්ටම් එකක උනත් කිසිම ප්‍රශ්නයක් නෑ. අපිට මේ දේවල් කරන්න පුළුවන් හැමදේම. හරි. දෙවෙනි ප්‍රශ්නට යමු අපි. හරි. නවීන තොරතුරු තාක්ෂණ පද්ධතියක් තුල දත්ත නිර්මාණය. හරිද? data creation part එක ගැන අහන්නේ මේ. දත්ත නිර්මාණය සිදුවන ප්‍රායෝගික අවස්ථාවක් සහ එහි ස්වභාවය පිළිබඳව වඩාත් නිවැරදි ප්‍රකාශය තෝරන්න. දත්ත නිර්මාණය යනු සෑම විටම යතරූපවරුවක් මගින් හෝ අකුරු හෝ අංක ඇතුළත් කිරීමේ ක්‍රියාවලියකි. ඒක වැරදි. පද්ධතියක් තුල පවතින තොරතුරු විශ්ලේෂණය කර වාර්තාවක් සකස් කිරීම දත්ත නිර්මාණය කිරීම ලෙස හැඳින්වේ. පද්ධතියක් තුල පවතින තොරතුරු විශ්ලේෂණය කර වාර්තාවක් සකස් කිරීම දත්ත නිර්මාණය ලෙස හැඳින්වේ. නෑ ඒක වැරදි. අපි දත්ත වලිනුයි තොරතුරු නිර්මාණය කරන්නේ. තොරතුරු වලින් කවදාවත් දත්ත නිර්මාණය කරන්නේ නෑ. ස්මාර්ට් උපාංග වල ඇති සංවේදක සෙන්සර්ස් මගින් පරිසරයේ උෂ්ණත්වය වැනි බාහිර සාධක මැනීම මගින් ස්වයංක්‍රීයව දත්ත නිර්මාණය විය හැකිය. ඔව් ඒක සිද්ධ වෙන්න පුළුවන්. උෂ්ණත්වය වගේ එක මැනලා උෂ්ණ සෙන්සර්ස් මගින් මැනීම සිද්ධ කරලා අපිට දත්ත නිර්මාණය කරගන්න පුළුවන්. ඒ නිසා ඒක මම හරි කියලා මාක් කරනවා. දත්ත නිර්මාණය වූ සැනින් ඒ තොරතුරක් බවට පත්වන බැවින් ආයතනම වැරදි ඒක. එහෙම නිර්මාණය වෙන්නේ නැහැ. තොරතුරු නිර්මාණය වෙන්න නම් සැකසීමකට භාජනය කරන්න ඕනේ. හරි. දත්ත නිර්මාණය කළ හැක්කේ මෘදුකාංග ක්‍රමලේඛකයින්ට පමණක් වන අතර සාමාන්‍ය පරිශීලකයින්ට එය කළ නොහැක. නෑ එහෙම කරන්න අවශ්‍යතාවයක් නෑ. මෘදුකාංග කියන්නේ ප්‍රෝග්‍රෑමර්ස්ලට විතරක් නෙමෙයි අනිත් අයටත් නිර්මාණය කරන්න පුළුවන් සිස්ටම් එකක් පාවිච්චි කරලා. නේ ප්‍රෝග්‍රෑමර්ස්ලා වෙන්නම අවශ්‍ය නැහැ. ප්‍රෝග්‍රෑමර්ස්ලා විසින් හදපු සිස්ටම් එක ඩිරෙක්ට්ලි පාවිච්චි කරලා දැන් කැල්කියුලේටර් එක පාවිච්චි කරලා ඔයාලට කැල්කියුලේෂන් එකක් කරගන්න පුළුවන්. ආන් ඒ වගේම සිස්ටම් එකක් පාවිච්චි කරලා ඩේටා එකක් මේ ඉන්ෆර්මේෂන් එකක් නිර්මාණය කරගන්නත් පුළුවන්. ඒක තමයි එතන අර්ථය. හරි. එතකොට දත්ත සමුදායක එකම දත්තය අනවශ්‍ය ලෙස ස්ථාන කිහිපයක නැවත නැවත ගබඩා වී තිබීම data redundancy. මෙන්න මේ වචනේ නැවත නැවත ගබඩා වීම කියන එක තමයි data redundancy එකක් කියලා කියන්නේ. redundancy කියලා කියන්නේ නැවත නැවත යෙදීම කියන අර්ථය. හරිද? data redundancy නිසා ඇතිවන ප්‍රධාන ගැටලුව කුමක්ද? දත්ත ගබඩා කිරීමට වැඩි ඉඩක් වැය වන වීම නිසා දත්ත පරස්පරතාවක් ඇතිවීම. inconsistency දත්ත පරස්පරතාවක් ඇතිවීම. ඔව්. එක තැනක data එකක් ඔයා එකම data එක ඔයා කීප තැනක දාලා තියෙනවා නම් අපි ඒ වෙලාවේදී ඒකෙන් එකක් අප්ඩේට් කරොත් යම් අවස්ථාවකදී ඔන්න දත්ත පරස්පරතාවයක් එනවා. ඔයා ඊළඟ පාර රිට්‍රීව් කරලා බලනකොට ඒ කියන්නේ නැවතත් අරගෙන database එකේ තියෙන දත්තයක් නැවත අරගෙන බලන වෙලාවේදී ඔයාට තේරෙනවා මේ එකම දත්තේ දැන් දෙක දෙවිදියක් විදිහට තියෙනවා නේ. හරි. එතකොට ඒක හරි නේ ප්‍රධාන ගැටලුවක් විදිහට අපිට මේක ගන්න පුළුවන්. පරගණකයේ තිරේ මත දත්ත පැහැදිලිව දර්ශනය නොවීම නෑ. එහෙම ප්‍රශ්නයක් වෙන්න විදිහක් නෑ. ඊපස්සේ තුන්වෙනි එක දත්ත ඇතුළත් කිරීමට ඇති
මීයන් මවුස් සහ යතුරුපూరు මගින් ඉක්මනින් අක්‍රිය වීම නෑ. එහෙම දෙයක් වෙන්නේ නෑ. අන්තර්ජාලයේ හරහා දත්ත යැවීමට නොහැකි වීම නෑ. එහෙම දෙයක් වෙන්නේ නෑ. මේකේ data communication කියන එකට බාධාවක් ඇති වෙන්නේ නෑ. දත්ත සමුදාය හැසිරීමට විශේෂ පුහුණුවක් අවශ්‍ය නොවීම නෑ. එහෙම දෙයක්වත් නෑ. එතකොට පළවෙනි එක තමයි අපිට උත්තරේ විතර ගන්න වෙන්නේ. ඔන්න මම ඒක මාක් කරලා තියෙනවා. හරි. හතරවෙනි එකට යමු. හතරවෙනි එක තමයි ආයතනයක දත්ත පද්ධතියක් පවත්වාගෙන යාමේදී යල් පැන ගිය දත්ත ඉවත් කිරීම removal of obsolete data සිදු කිරීම වඩාත් වැදගත් වන්නේ ඇයි? පද්ධතියේ දෘಢාංග නිතර අලුත් වැඩියා කිරීමට අවශ්‍ය වන බැවින් දත්ත ගබඩා කිරීමේ පිරිවැය අවම කර පද්ධතියේ වේගය හා කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට. ඒක නම් හරි. මෙහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් මේ වගේ දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. දත්ත ගබඩා කිරීමේ පිරිවැය නේ අනවශ්‍ය data ටික ඉවත් කරාට පස්සේ අපිට storage එකට යන ඉඩ අඩු වෙනවා නේ. ඉඩ ඇති වෙනවා අපිට. හොඳට ඉඩ හැදෙනවා. අනවශ්‍ය වයින් කරන්න තියෙන්නේ. හරි. ඊපස්සේ ඊළඟ එක තියෙනවා. දත්ත මකා දැමීමෙන් පද්ධතියේ ආරක්ෂාව security ස්වයංක්‍රීයම තහවුරු වෙන බැවින් නෑ. එහෙම වෙන්නේ නෑ. එහෙම දෙයක් වෙන්නේ නෑ. මොකද තියෙන දේවල් වලින් මොකක් කර ගැටලුවක් ඇති වෙලා එතන ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ පාරිභෝගිකයන්ට පැරණි දත්ත බැලීමට ඇති අයිතිය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීම නෑ. ඒකත් මෙතන අදාළ වෙන උත්තරයක් නෙවෙයි. අන්තර්ජාලය හරහා සිදුවන වෛරස් පහර සියල්ල වැළැක්වීමට නෑ. එහෙම දෙයක් කරගන්න බෑ අපිට. ඒ නිසා අපි උත්තරේ විදිහට මේ උත්තරේ තෝරගන්නවා. දත්ත ගබඩා කිරීමේ පිරිවැය අවම කර පද්ධතියේ වේගය හා කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට කියන එක. හරි. ඊළඟ එක. පසන් සිය ජංගම දුරකථනයෙන් ඡායාරූපයක්ගෙන එය පසුව සංස්කරණය කර එඩිට් කළා මිතුරෙකුට යවයි. මෙහිදී දත්ත ජීවන චක්‍රයේ මුල්ම පියවර කුමක්ද? මෙන්න මෙතනින් මේ ආපු මොකක්වත්ම වැඩක් නැහැ. මෙතෙන් දත්ත ජීවන චක්‍රයේ පළවෙනි පියවර කියලා ඇහුවට පස්සේ කොයි වෙලෙත් අපිට දෙන්න තියෙන එක උත්තරයයි. හරිද? ඒක තමයි මේ දත්ත නිර්මාණය කිරීම හෝ ලබා ගැනීම. මෙන්න මේක පමණයි. මේක තමයි ඇකියුරේට්ම ආන්සර් එක. හරි. ඊට පස්සේ අපි කුඩා ව්‍යාපාරයක දත්ත සුරක්ෂිතව තබා ගැනීමටත් අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඕනෑම තැනක සිට එම දත්ත ලබා ගැනීමටත් ඇක්සස් කරන්න පුළුවන් වෙන නම් භාවිතා කළ හැකි වඩාත්ම ප්‍රායෝගික ක්‍රමය කුමක්ද? ඕනම තැනක ඉඳන් දත්ත ලබා ගැනීමේ පහසුව ලබා දෙන්න නම්. හරි. print out දාලා ලාච්චුවක තිබ්බට පස්සේ අපිට ඒක කරන්න පුළුවන්ද? බෑ. ඒක කරන්න බෑ. ඒ නිසා ඒක නෙමෙයි උත්තරේ. ඊට පස්සේ දත්ත එක් පරිගණකයක පමණක් ගබඩා කර එම පරිගණකයට ශක්තිමත් මුරපදයක් යෙදීමෙන් පුළුවන්ද? බෑ. එක් පරිගණකයක පමණක් ගබඩා කර කියන වචනයෙන්ම අපිට ඒක ඉවත් කර හැකියි. හරි. විශ්වාසදායක වලාකුළු ගබඩා පහසුකම cloud storage එකක් මෙතින් විශ්වාසදායක වලාකුළු ගබඩා පහසුකම cloud storage එකක්. මම මේ කිව්වා ඔයාලට මොකද්ද මේ cloud storage කියලා කියන්නේ මොකද්ද කියලා කිව්වා ඔයාලට පාඩම පැහැදිලි කරන වෙලාවේදී ඒක මේ ඕනම තැනක ඉඳන් දත්ත ලබා ගැනීමට භාවිතා කරන්න පුළුවන් කම්පියුටර් එකක්. ඒක ස්ටෝර් කරාට පස්සේ අපේ ඒකට අදාළ කරන credentials තියෙනවා නම් login password අනම්මනම් මේ දේවල් ටික තියෙනවා නම් අපිට cloud මේ ටෙක්නොලොජි එක පාවිච්චි කරලා මේ තැන් කිහිපයක ඉඳගෙන උනත් data access කරන්න තියෙන හැකියාව ලබා ගන්න පුළුවන්. හරි. දත්ත අඩංගු pen drive කිහිපයක් සාදා ඒවා විවිධ පුද්ගලයන් අතර බෙදා හැරීම නෑ. ඒක එහෙම වෙන්න විදිහක් නෑ. ඕනම තැනක ඉඳන් access කරන්න බෑ අපිට එකම data එකට ඒ ක්‍රමය මත. ඒකට අපි මෙන්න මේක තමයි හරි එක පිළිදෙට පාවිච්චි කරන්නේ. අන්තිම එකත් බලමු අපි. දත්ත දිනපතා අතින් ලියා පොතක සටහන් කර තැබීම. නෑ ඒකත් වැරදි. හරි එක විදිහට අපිට කරන්න වෙන්නේ මේ cloud storage සහිත පිළිතුර තමයි අපිට ගන්න වෙන්නේ. හරි. ඊළඟට අපි බලමු පාරිභෝගිකයෙකු සේවාවෙන් ඉවත් වූ පසු හෝ මියගිය පසු ඔවුන්ගේ දත්ත පරිගණකයෙන් ඉවත් කිරීම. data deletion. හරිද? deletion එකක්. මගින් මූලිකවම බලාපොරොත්තු වන තොරතුරු පද්ධති කළමනාකරන මූලධර්මයේ කුමක්ද? හරි. දත්ත අනුකූලතාවය පවත්වා ගැනීම, data consistency එක. ඒ කියන්නේ එකම විදිහට හැම වෙලාවකම data එනවද කියන එක තමයි ඒකෙන් අර්ථය වෙන්නේ. හරි. ඊට පස්සේ තවදුරටත් දෙවෙනි එක තවදුරටත් ප්‍රයෝජනයක් නොමැති හෝ නීත්‍යානුකූලව අවශ්‍ය නොවන දත්ත පද්ධතීන් ඉවත් කිරීම ඒක වෙන්න පුළුවන් නේ. කළමනාකරණය මේ තොරතුරු පද්ධති කළමනාකරණය data management සම්බන්ධව තියෙන මූලධර්මය මෙන්න මේක. ඉතින්
මෙතන මියගින පසු ඔවුන්ගේ දත්ත ඉවත් කිරීම. මේක ගත්ත අපි. ඊට පස්සේ දත්තවල රහස්‍යභාවය ආරක්ෂා කිරීම. දත්තවල නිවැරදිභාවය තහවුරු කිරීම. දත්තවල ප්‍රතිභාන ඉහළ නැංවීම. ඒ කියන්නේ data visualize කරන්න පුළුවන් විදිහ ඉහළ නැංවීම. හරි. ඒකත් වැරදි එතනදී. මෙන්න මේ පිළිතුර තමයි අපිට ගන්න පුළුවන් හොඳම දේ. හොඳම පිළිතුර. හරි. ඊට පස්සේ පාසලක සිසුන් පිරිසකගේ තොරතුරු ඇතුළත් දත්ත සමුදායක ඇති පහස සඳහන් දත්ත අතරින් ප්‍රමාණාත්මක දත්තයක්. ප්‍රමාණාත්මක කියන්නේ ක්වොන්ටිටි එකක් දක්වන දත්තයක් ලෙස වර්ග කළ හැක්කේ කුමක්ද? පදිංචි නගරය අපිට ගන්න බෑ. එයා ලබාගෙන ශ්‍රේණිය ABCD විදිහට අපිට ඒකෙන් ගන්න බෑ. ඊට පස්සේ සිසුවාගේ ක්‍රීඩා කණ්ඩායමේ නම ඒක නමක් ඒක ටෙක්ස්ට් එකක් විදිහට එන්නේ. ඒතකොට ඒක ප්‍රමාණයකට ක්වොන්ටිටි එකක් විදිහට අපිට ලබා ගන්න බෑ. සිසුවාගේ මාසික පැමිණීමේ දින ගණන. ඒක අපිට ගණන් කරලා ගන්න පුළුවන්. කවුන්ට් එක ගන්න පුළුවන් නේ. ඒතකොට ඒක නිවැරදි පිළිතුරක්. සිසුවාගේ පෞරුෂත්වයේ පිළිබඳ ගුරුවරයාගේ සටහන නෑ. ඒක බෑ. ඒතකොට නිවැරදි පිළිතුර සිසුවාගේ මාසික පැමිණීමේ දින ගණන. කොටස් වෙළඳපොළ ස්ටොක් මාකට් තොරතුරු පද්ධතියක යම් සමාගමක කොටස් මිල ඉහළ යන බවට ලැබෙන නිවේදනයක් සම්බන්ධයෙන් තොරතුරුක කාලීන බව කියන සංකල්පය වඩාත්ම නිවැරදිව පැහැදිලි කරන්නේ කුමන ප්‍රකාශයද? තොරතුරේ ඇති අක්ෂර වින්‍යාසය කියනකොටම අපිට ඒක අයින් කරන්න පුළුවන්. ටයිම්ලිනස් එක අහන්නේ කාලීන බව කියන එක. හරිද? හරි. අදාළ නිවේදනය නිකුත් වූ සැනින් රියල් ටයිම් මෙතින් නිකුත් වූ සැනින් ඒ ලැබෙන ආයෝජකයට උපරිම වාසි ලබාගත හැකියි. ඔව් ලබා ගන්න පුළුවන්. ඒ නිසා ඒක නිවැරදි ටයිම්ලිනස්. ඒ කියන්නේ නිකුත් වූ සැනින් මේ තියෙන රියල් ටයිම්. ඒ වෙලාවෙම උත්තරයක් අරගෙන වැඩි ටික කරගෙන යන්න පුළුවන් කියන එක තමයි ඕකෙන් අදහස් වෙන්නේ. හරි. අදාළ තොරතුරු වසර ගණනාවක් පද්ධතිවල ගබඩා කර තබා ගැනීමෙන් එහි වටිනාකම වැඩි වීම නෑ. එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නෑ. ඒ නිසා ඒක වැරදි. තොරතුරේ ප්‍රමාණය ෆයිල් සයිස් කුඩා වන විට එහි ගුණාත්මක භාවය ඉහළ යාම. නෑ ඒකත් වැරදි. ටයිම්ලිනස් යටතට මේ දෙකම ගන්න බෑ. ඊට පස්සේ තොරතුරු ලබා ගැනීමට වැය වෙන පිරිවැය අනුව එහි වටිනාකම තීරණය වීම. නෑ එහෙම දෙයක් නෑ. මෙන්න මේක තමයි හරිම උත්තරේ. හරි. ඊට පස්සේ 10 වෙනි එකටත් බලමු. 10 වෙනි ප්‍රශ්නය ගෝලීය සමාජ මාධ්‍ය ජාලයක් මගින් සෑම තප්පරයකදීම උත්පාදනය වන මිලියන සංඛ්‍යාත වීඩියෝ දර්ශන පින්තූර සහ විවිධ භාෂාවලින් යුත් සටහන් පෝස්ට් විශ්ලේෂණය කිරීමට සාම්ප්‍රදායික දත්ත සැකසුම් පද්ධති ට්‍රැඩිෂනල් ඩේටා ප්‍රොසෙසිං සිස්ටම්ස් අසමත් වීමට බලපාන ප්‍රධානතම තාක්ෂණික අභියෝගය කුමක්ද? තාක්ෂණික අභියෝගයක් විදිහට ගත්තොත් මොකක්ද? හුදෙක් පෙළදක්ෂ වශයෙන් පමණක් පවතින බැවින් ඒවා ගබඩා කිරීමට ඇති ඉඩකඩ මදි වීම නෑ ඒක වැරදි. අපි දන්නවා බිග් ඩේටා එකක් වුණාට පස්සේ වීඩියෝ විදිහට තියෙන්න පුළුවන්, මැප්ස් විදිහට තියෙන්න පුළුවන්, ආකාර ගොඩකින් තියෙන්න පුළුවන් නේ. ඒ නිසා පළවෙනි ආන්සර් එක අපිට නිවැරදි පිළිතුරක් විදිහට බාර ගන්න බෑ. දත්තවල පවතින අසංකෘත බව, අන්ස්ට්‍රක්චර්ඩ් භාවය නිසා ඒවා ගබඩා කිරීමට සාම්ප්‍රදායික වගුගත ටේබල්. අපි ඩේටාබේස් හදන්නේ ටේබල්ස් විදිහට. හරිද? ඩේටාබේස් හදන්නේ ටේබල්ස් විදිහට. ඔයා තාම ඩේටාබේස් කෙනෙක් ඉගෙනගෙන නැහැ. නමුත් මේ අසංකෘත කියන වචනේ ඔයාට ඇහුණානේ මං කිව්වේ වෙනම ලියා ගන්න කියලා. ඔයා දන්නේ නැත්නම් ඒක සිංහල වචනයක් හොඳ වචනයක් කියලා ඔයාට ලියා ගන්නත් කියලා කිව්වා මං. හරි. එතකොට මෙන්න මේක තමයි අපිට නිවැරදි පිළිතුර විදිහට ගන්න පුළුවන් වෙන්නේ. දත්ත සැකසීමට අවශ්‍ය මෘදුකාංග සොෆ්ට්වෙයාර් වෙළඳපොලේ මිලදී ගැනීමට නොමැති වීම. නෑ ඒක වැරදි. එහෙම අවශ්‍යතාවයක් නෑ ඒක. හරිද? මේ ඇත්තටම මේ වෙළඳපොලේ නෙමෙයි අපිට ඕපන් සෝස් පාවිච්චි කරන්න පුළුවන්. මේ ඒ ලෙවල් මට්ටමේදී මේ බිග් ඩේටා සැකසීම සහ ඒවා ක්වයරි කරලා ඔයාලට දෙයක් ගන්න එක නෑ. වෙළඳපොලේ තියෙනවා. වෙළඳපොලේ කියන්නේ ඕපන් සෝස් අපිට ඕන්ලාක ඩවුන්ලෝඩ් කරලා ඒ සොෆ්ට්වෙයාර් එක පාවිච්චි කරන්න පුළුවන්. අපිට ඒකට අවශ්‍ය කරන කම්පියුටර්ස් තියෙනවා නම්. නමුත් ඒක නෙමෙයි මෙතනදී මෙන්න මේක නෙමෙයි උත්තරේ. එහෙම මිලදී ගන්න නොමැති වීම කියන එක නෙවෙයි උත්තරේ මෙතන. මිලදී ගන්න ඒක ගන්න පුළුවන් අපිට. හරිද? මේක තමයි අපිට අවශ්‍ය උත්තරේ. හරි. දත්ත සමුදාය තුළ එකම දත්ත කීපවරක් ගබඩා වීම නිසා පද්ධතියේ වේගය අඩු වීම නෑ. ඒක නෙවෙයි. දත්ත කීපවරක් ගබඩා වෙන එක කන්ට්‍රෝල් කරන විදිහ අපි ඩේටාබේස් මැනේජ්මන්ට් වලදී අපිට ඒක කරගන්න පුළුවන්. ඩේටාබේස් එක පොඩි වුණත් අපිට තියෙන පොඩි කම්පියුටර් එකක් වුණත් අපිට ඒ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. හරිද? හරි. ඒ නිසා ඒකත් නෙවෙයි උත්තරේ. අන්තර්ජාල සම්බන්ධතාවල පවතින වේගය සාම්ප්‍රදායික දත්ත පද්ධති වලට වඩා අඩු මට්ටමක පැවතීම. අන්තර්ජාලවල පවතින වේගය නෑ ඒක නෙවෙයි උත්තරේ.
එහෙම ප්‍රශ්නයක් නෑ. ඉන්ටර්නෙට් data වල ඉන්ටර්නෙට් data ස්පීඩ් එකේ අපිට මෙතන ගැට්ටුවක් එන්න විදියක් නෑ. ඒ නිසා ඒකත් අපිට අයින් කරන්න පුළුවන්. නිවැරදි පිළිතුර විදිහට මෙන්න මේ දත්තවල පවතින අසංකෘත බව අන්ස්ට්‍රක්චර්ඩ් ස්වභාවය නිසා ඒවා ගබඩා කිරීමට සාම්ප්‍රදායික වගගත ක්‍රමවේදය අසමත් වීම. ඒක තමයි ප්‍රධාන අභියෝගය විදිහට අපිට ගන්න පුළුවන් වෙන්නේ. හරි. 11 වෙනි ප්‍රශ්නය. 11 වෙනි ප්‍රශ්නයට අනුව බැංකු සහ මූල්‍ය ආයතන මගින් ගණදුණු කරුවෙකුගේ සාමාන්‍ය ගණදුණු රටාවන් නිරීක්ෂණය කරමින් ෂණිකව සිදුවන අසාමාන්‍ය සොරකම් හෝ වංචා fraud detection අසාමාන්‍ය වංචා හඳුනා ගැනීමට වඩාත්ම කාර්යක්ෂම භාවිතා වන තාක්ෂණය කුමක්ද? මේක මෙන්න මේක ගත්තට පස්සේ අපි බලාපොරොත්තු වෙන තාක්ෂණය මොකද්ද? ඒ කියන්නේ මෙතන big data ගැන තමයි කතා කරන්නේ. ඔයාලට හොඳට තේරෙන්න ඕනේ මේක ගැන කතා මේ කොටස කියවනකොටම බැංකු සහ මූල්‍ය ආයතන ගණන් කරුගේ සාමාන්‍ය ගණිත රටාවන්. ඔය කියන්නේ big data එකක් ගැන තමයි මේ කතා කරන්නේ. එතකොට big data එකක් වඩාත්ම කාර්යක්ෂම භාවිතා කරන්න පාවිච්චි කරන තාක්ෂණය නේ. බලමු මොනවද තාක්ෂණ කීපයක් තියෙනවා. AIML වෙන්න පුළුවන්. එහෙම නැත්නම් Hadoop වගේ ලොකු database distributed database system එකක් වෙන්න පුළුවන්. ආන් ඒ වගේ උත්තරයක් තමයි අපි ඉතින් බලාපොරොත්තු වෙන්න ඕනේ. හරි. එතකොට දත්ත සමුදාය කළමනාකරන පද්ධති database DBMS කියලා කියන්නේ ඒක. හරිද? මේව ගැන අපිට කතා කරන්න තියෙනවා. නමුත් database නෙවෙයි මේකට නිවැරදි උත්තරේ. කෘත්‍රිම බුද්ධිය සහ යන්ත්‍ර ඉගෙනීම AI කෘත්‍රිම බුද්ධිය කියන්නේ AI සහ machine learning පාවිච්චි කරලා අපිට මේක කරන්න පුළුවන්. හරි. ඒකට මෙන්න මේක භාවිතා කරන තාක්ෂණය විදිහට AIML අපිට නිවැරදි පිළිතුරු විදිහට ගන්න පුළුවන්. පැතුරුම්පත් spreadsheet ඔය කියන්නේ Excel sheet වගේ දේවල් භාවිතා කර ගිණුම් වාර්තා පරීක්ෂා කිරීම. ඒක පුළුවන්ද? නෑ ඒක අවශ්‍ය නෑ මෙතනදී. ගණිතණු කරුවන්ට කෙටි පණිවිඩය යැවීමේ ස්වයංක්‍රීය පද්ධති. නෑ ඒකත් අවශ්‍ය නෑ අපිට මෙතනදී. මෙන්න මේක තමයි ගන්න පුළුවන් දේ. පරිගණක ජාලකරණය හා ශාඛා අතර දත්ත හුවමාරු කර ගැනීම. නෑ ඒකත් අභියෝගයක් විදිහට ගන්නත් බෑ. ඒක තාක්ෂණික විදිහට ගන්නත් බෑ. මේක තමයි මෙතනදී වඩාත්ම ගැලපෙන තාක්ෂණික විදිහට අපිට හදන්නන්න පුළුවන්. big data එකක් ඇනලයිස් කරන්න AI සහ ML තමයි අපි පාවිච්චි කරන තාක්ෂණය. විශේෂ වශයෙන් අපිට ඒක තමයි පාවිච්චි වෙන්නේ. මේ අනිත් එකක්වත් අපිට මෙතනට appropriate නෑ. හරි. 12 වෙනි එක. ව්‍යාපාරික ආයතනයක් සතු විශාල දත්ත සමුදායක් තුළ සැඟවී ඇති මිලදී ගැනීමේ රටාවන් උත්සව සමයකදී අලවිය වැඩිම වගේ දේවල් නිවැරදිව පුරෝතකථනය කිරීම සඳහා දත්ත විශ්ලේෂණය data analyze හරිද දත්ත විශ්ලේෂණය මේ big data හරිද big data එකක් analyze කරලා ක්‍රියාවලියකදී වඩාත්ම තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන ලබන්නේ කුමක්ද? දත්ත ඇතුළත් කිරීම සඳහා වේගවත් යතුරුපුරු සහ ස්කෑනර් යන්ත්‍ර භාවිතා කිරීම නෑ ඒක නෙවෙයි. එතකොට දත්ත ගබඩා කිරීම සඳහා ඉහළ ධාරිතාවකින් යුත් දෘಢ තැටි භාවිතා කිරීම නෑ ඒකත් අපිට උත්තරයක් විදිහට ගන්න බෑ. ගණිතමය ඇල්ගොරිදම සහ යන්ත්‍ර ඉගෙනීම හරිද? ඇල්ගොරිදම් සහ machine learning මගින් දත්ත සැකසීම. ඒක නම් ගන්න පුළුවන්. ඇල්ගොරිදම් කියලා කියන්නේ මොනවද? හරි ඇල්ගොරිදම් අපි මෙතනදී තාම කතා කරලා නැහැ. හරිද? ඔයාට දන්නේ නැති වචන ඕන තරම් ඔයාට එන්න තියෙන ඔයාගේ විභාගෙදී උනත්. හැබැයි ඔයාට මේ දන්න වචන එකක් දෙකක් හරි පාවිච්චි කරලා ඔයාට උත්තරේ මොකක්ද කියලා හිතන්න පුළුවන් වෙන්න ඕනේ. හරි මෙන්න මේ වයින් ඔයාට අහලා තියෙන ප්‍රශ්නේ හරියටම තේරුම් අරගෙන මොකද්ද උත්තරයට වඩාත් ගැලපෙන්නේ කියන එක ඔයා යම්කිසි වචනයක් දෙකක් නොදන්න වුණත් ඔයාට ජජ් කරගන්න ගෙස්ට් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. හරි එතකොට මේක තමයි මෙතනදී අපි උත්තරේ විදිහට ගන්නෙ. දත්තවල ආරක්ෂාව තුන්වෙනි එක බලමු. ඔව් හතරවෙනි උත්තරේ. දත්තවල ආරක්ෂාව සඳහා සංකේතන ක්‍රමවේද encryption හරිද? encryption භාවිතා කිරීම නෑ ඒකත් අවශ්‍ය නෑ. ඒකත් මෙතනට අදාළ උත්තරයක් නෙවෙයි. අන්තර්ජාලය හරහා දත්ත හුවමාරු කිරීමට ඉහළ වේගයෙන් යුත් සබඳතා ලබා ගැනීම නෑ ඒක අවශ්‍යත් නෑ. මෙන්න මේක තමයි මිනිස්සුන්ගේ හැසිරීම විශ්ලේෂණය කරලා මිනිස්සු වැඩිපුරම යන්න කැමති කොයි පැත්තටද කියන එක. කියන්නේ යාලා යන්න පුළුවන් ප්‍රොඩක්ට් මොනවද කියන එක කතා කරලා මොන පැත්තටද මොනවද අපි ඊළඟට කරන්න ඕනේ මොනවද තීරණ ගන්න නම් මොන වගේ තීරණ ඉස්සරහට ගන්න ඕනේ කියන එක කියන්න අපිට ඇල්ගොරිදම් සහ machine learning අවශ්‍ය වෙනවා. ඒකෙන් තමයි අපිට කරන්න පුළුවන් වෙන්නේ තාක්ෂණය. මේ ඇල්ගොරිදම් කියලා කියන්නේ මොකක්ම හරි දෙයක් කරගන්න සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් විසඳ ගන්න නැත්නම් තීරණයක් ගන්න ස්ටෙප් බයි ස්ටෙප් ලබා දීලා තියෙන ගයිඩ්ලයින් එකක් හෝ ක්‍රමවේදයක් තමයි අපි ඇල්ගොරිදම් එකක් කියලා කියන්නේ. ඒක ඔයා දැනට ඔළුවේ තියාගන්න දන්නේ නැති දෙයක් නම්
ලියා ගන්න step by steps to solve a problem කියලා ලියා ගන්නකො. ඒ කියන්නේ ප්‍රශ්නයක් විසඳීම සඳහා පියවර ප්‍රශ්නයක් විසඳීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිවෙල. step by step පියවරින් පියවර ගත හැකි ක්‍රියාමාර්ග. හරි. ඒ වගේ දලාදහසක් තියෙනවා. මේක අපි ප්‍රෝග්‍රෑමින් වලදී ලොකුවට කතා කරනවා. මෙන්න මේ කොටස. ඇල්ගොරිතම් එකක් කියන්නේ මොකක්ද කියන එක හොඳට කතා කරනවා. ඒවම තමයි එතනදී කතා කරන්න තියෙන්නේ. හරි. දැනට නම විතරක් ඔයා දැනගෙන හිටියා නම් ඇති. හරි. ඊට පස්සේ විශාල දත්ත big data. හරිද? විශාල දත්ත big data විශ්ලේෂණය මගින් ආයතනයක නිවැරදි තීරණ ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු නිපදවා ගැනීමේදී සිදුවන ප්‍රධානතම ක්‍රියාවලිය කුමක්ද? විශාල දත්ත big data මගින් ආයතනයක නිවැරදි තීරණ ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු නිපදවා ගැනීමේදී සිදුවන ප්‍රධානතම ක්‍රියාවලිය මොකක්ද? දත්ත ප්‍රමාණය මත පදනම ඒවා ගබඩා කිරීමට විශාල සේවාදායක සැකසීම. සර්වර්ස් නේ සේවාදායක පරිගණක සර්වර්ස් කියලා අපි ඒවට කියනවා. හරි. ඒක නෙවෙයි මෙතන දෙන්නේ. අසංවිධානාත්මක raw data. raw data සැකසීම මගින් අර්ථවත් රටාවන් සහ දැනුම උපුටා ගැනීම. ඒක නම් හරි වගේ. මොකද raw data සැකසීම මගින් අර්ථවත් රටාවන්නේ මිනිස්සු කොයි පැත්තටද මෙතනින් එහාට හිතන්නේ කියන දේ ප්‍රෙඩික්ෂන් එක ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි මේක තව උදාහරණකින් ගත්තොත් වලාකුළු එන විදිහ ගැන බලලා වලාකුළු 10 ගාණක් එන විදිහ ඇනලයිස් කරලා කොහේටද වැඩිපුරම වැස්ස ලැබෙන්න පුළුවන් වගේ දේවල් අපි හොයාගන්න පුළුවන්. ඒ වගේ ක්‍රමවේද වලට යන්න පුළුවන්. හරි. එතකොට මෙතන උත්තරයක් විදිහට අපිට ගන්න පුළුවන් මොකද්ද? අසංවිධානාත්මක දත්ත raw data සැකසීම තුළින් අර්ථවත් රටාවන් උපුටා ගැනීමට හැකියි. ඒක හොඳයි. අන්තර්ජාලය හරහා දත්ත වේගයෙන් හුවමාරු කිරීම සඳහා ෆයිබර් ඔප්ටික් තාක්ෂණය යොදා ගැනීම නෑ. මේකත් උත්තරයක් නෙමෙයි. දත්තවල රහස්‍ය භාවය රැක ගැනීමට මුරපද සහ ආරක්ෂක විධාන ක්‍රම යෙදීම. නෑ ඒකත් නෙවෙයි. data වල security එක ගැන මෙතනදී අපිට ප්‍රධාන වශයෙන් කතා කරන්න අවශ්‍ය නැහැ. නේ? තොරතුරු නිපදවන සිදුවන ප්‍රධානතම ක්‍රියාවලිය security එක නෙමෙයි මෙතනදී. දත්ත ඇතුළත් කිරීමේදී සිදුවන අක්ෂර වින්‍යාස දෝෂ නිවැරදි කිරීම සඳහා මෘදුකාංග භාවිතා කිරීම. නෑ ඒකත් මෙතන ප්‍රධාන ක්‍රියාවලියක් විදිහට අපිට ගන්න බෑ. ඒ නිසා අපිට ගන්න පුළුවන් ප්‍රධාන ක්‍රියාවලිය විදිහට මොකද්ද? අසංවිධානාත්මක දත්ත raw data සැකසීම මගින් අර්ථවත් රටාවන් සහ දැනුම උපුටා ගැනීම කියන එක තමයි අපිට උත්තරේ විදිහට ගන්න පුළුවන්. හරි. අපි බලමු අපිට ලකුණු කීයක් ආවද කියලා. හරි. මෙතනදී view score එක ගැහුවට පස්සේ ඔයාලට ලකුණු ප්‍රමාණය බලා ගන්න පුළුවන්. හරි. 13න් 13යි සියලු පිළිතුරු ටික හරි. ඔන්න අපි ඒව ටික හරියටම කතා කරා. හරි. පුතේ ඉතින් මේ හොඳයි. පොඩ්ඩක් ඉන්න පණිවිඩ ටිකක් දෙන්න තියෙනවා. දැන් මම යන්න එපා. මේ ඔයාලා මාත් එක්ක මේ විදිහට දිගටම රැඳිලා හිටියොත් ඔයාලට ඒ සාමාර්ථය අනිවාර්යෙන් ළඟා කරලා දෙනවා. ඒක හීනයක් නෙවෙයි. ඒක අනිවාර්යෙන් කරලා දෙනවා. ඒ නිසා දිගටම රැඳිලා ඉන්න. අනිත් දවසෙත් අපි පන්තියට සහභාගී වෙලා වැඩි ලස්සනට කරගෙන යමු. හරි. එහෙනම් පුතේ බොහොම ස්තුතියි සම්බන්ධ වුණාට. අපි ඊළඟ සතියේත් හම්බ වෙමු. හරි. good night හැමෝටම.